समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सगमुखदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चतुन्नं भिक्खवे धम्मानं अनुभूधा अपटिवेधा ममंच तुम्हा कंच दीघमद्धानं संसारं संधावितं संसारितं එළිය වැටෙන රැස්සට වඩා කඳුළු කඩා හැරෙන ඇස් උරුම අපේ කතාව. මේ පොසොන් කාලේ හමන හොලකට වඩා සුසුම් නැගුණු සංසාරික අපේ කතාව. කිසිවෙකුට වෙනස් කළ නොහැකිසේ. මින් පෙර දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් හඳුන්වා නොදුන් ඒ කතාව තමන්ගේම අවබෝධයෙන් සොයාගෙන ලෝකයට පහදා දී අද ඇහෙන ඒ සද්ධර්මයේ නැමැති සිංහනාදී පතුරවාලු නොවේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. අද මේ නිවහනේ සිට දහම් ශ්‍රවණය කරන මේ පවුලේ ආදරණීය අම්මා ඇතුළු කොට ගත්ත මේ ගෙදර ගෘහාධිපති අපේ බොහෝම කල්යාණ මිත්‍ර සංජීව මහත්මයා මාත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන් සහිත සියලු සදැහැති පින්වත් පින්වතියනි පින්වන්ත දෝනි පුතේ අපි ලෑස්ති බණ ගන්න. අර එළිය පහලේ ඉන්න පින්වතුන්ට මම ආරාධනා කරනවා ඉතාම උනන්දුවෙන් ආගෙන ඉන්න කියලා. මොකද මේ ධර්මාසනයට වැඩිය මට මහා ලොකු වගකීමක් තමයි මේ දැහැත්තටිය ආර්ථිකයෙන් පිළිගන්නත්තේ ඔබ දුන්නේ. ඒක පොඩි වගකීමක් නෙමෙයි පින්වත්නි. මේ ලෝකේ සුන්දරම කතාව කියලා දෙන්න කියලායි ආරාධනා කරේ. ඒක මගේ කතාවක් නෙමෙයි. මේ දකුණු පැත්තේ මගේ පිළිරුවක් විදිහට තැන්පත් කරලා අපේ හිතින් මවාගෙන වැඳපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. පින්වත්නි, ඒ පණිවිඩය හිතන්න දකින්න අපි උන්වහන්සේ ආරාධනා කළා. ඒ තුන් වහන්සේ දැක්ක ධාරිතාවෙන් ඒ දිහා බලන්න අපි කවුද? ඒත් ඒ වුණාට උන්වහන්සේ අපිට ධර්මයේ දකින්න කියලා ආරාධනා කළා. ඒ පරිදි උන්වහන්සේගේ පණිවිඩය මං අහුලගත්ත විදිහට එහෙත් උන්වහන්සේගේ මූලික දේශනාවන් අධ්‍යයනය කොට ඒවාට හානියක් නොකර හරිම වගකීමෙන් මේ ධර්මාසනයේ සිට දේශනා කරන්න මට ලොකු වැඩක් තියෙනවා. මම ගොඩක් උත්සාහ කරනවා පින්වත්නි මට හිතනේවා කියලා දෙන්නේ නැතුව මා දැනට විශ්වාස කරන තථාගත දේශනාව තවමත් නිරුපද්‍රිතව තියෙන
ත්‍රිපිටකයට අදාළව ඔබට කාරණා ටික කියලා දෙනවා. ඒක හින්දායි මම ඔබට කියන්න හදන්නේ අද මම මේ ධර්මාසනේ සිට වදාරන හැම වචනයකටම මම වග කියනවා කියලා. මොකටද දැනද වග කියන්නේ? ඔබ වහන්සේ ඔබ කොහෙන්ද හොයාගත්තේ කියලා උත් හොයාගත්ත තැන මට කියන්න පුළුවන්. අන්න එහෙම වගකීමකින් මම ඔබට අද මේ කාරණා කියලා දෙනවා. පින්වත්නි, අනුන්ට බණ කියලා දෙන එක තමන්ගේ පැත්තට ලොකු උදව්වක්. බුදුරජාණන් වහන්සේ එක තැනක වදාරනවා මහණෙනි, සත්පුරුෂයයි වැඩිහිටි සත්පුරුෂයයි කියලා දෙන්නේ කියනවා කියලා. සත්පුරුෂයා තමයි මේ ලෝකයේ ඇත්ත කතාව තමන් හොයාගෙන යන කෙනා. වැඩිහිටි සත්පුරුෂයා තමයි තමන් හොයාගන්න පාරවල් තව කාටද කියලා දෙන කෙනා. එහෙනම් තනියම සත්පුරුෂයෙක් නොවේ වැඩිහිටි සත්පුරුෂයෙක් වෙන්න මට හම්බෙන අවස්ථාව මේ ධර්මාසනය ඇතුලේ. මේ ධම්ම මණ්ඩපය තුල. ඒක නිසා පින්වත්නි, ඔබට විතරක් නෙමෙයි මේ ගත කරන්න ආදර හෝරාව මටද මහත්ඵල ලැබෙන බව. ඊටාම හොඳින් විශ්වාස කරගෙනයි මේ දේශනාව ආරම්භ කරන්නේ. අද දවසේ අපේ අවසරයි තැනකල්ලන්ගේ ජිනානන්දා විදාන මොරෝකවත් අබේනිකේතනාරාම පන්සලේ නායක හාමුදුරුවන්ගේ නොමද අවවාද අනුශාසන ආශිර්වාද මැද අපිට අපේ හිතවත් සංජීව මහත්මගේ නිවහනේ සිට ධර්ම දානයක් බෙදන්න ආරාධනාවක් තියෙනවා. පින්වත් මේ ලෝකේ දෙන්න පුළුවන් ලොකුම දාණය නෙමෙයි දෙන්නේ. එතකොට මේ ලොකුම දාණය දීලා බලාගෙන ඉන්නවා ඔහුට පින් දෙන්න. ඔහු වෙන කවුරුවත් නෙමෙයි මීට මාස 3කට කලින් ඔබෙන් අපෙන් තාවකාලිකව සමුගත්ත පී.ඩී. නිශාන්ත කුමාර මහත්මයා. එහෙම නැත්නම් මෙගෙදර ගෘහාධිපති අපේ හිතවත් මහත්මයා සහිත ඒ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය සහෝදරයා. ඒ වගේම මේ ආදරණීය මෑණියන් සහ මියගිය ආදරණීය චාර්ලිස් අප්පුහාමි පියතුමන්ගේ සදාදරණීය පුතණුවන්. ඔබේ ඥාතියා හිතවතා ලෙස සිහිපත් කරගෙන මට මතකයි තුමන්ගේ අවමගුලට අපිත් වැඩම කළා. ඒ නිශාන්ත කුමාර පී.ඩී. නිශාන්ත කුමාර මහත්මයාට අනුමෝදන් වේවා කියලා මේ මහා පින් ප්‍රාර්ථනා කරගෙන ආවා. මේ ධර්ම දානානිසංස ඔහුද පින් කැමති තැනක වේනම් අනුමෝදන් වේවා. සාදුනාද දිදී මෙපින්ගෙන දුකින් නිදහස් වේවා. අමා නිවන් පිණිස තමන්ගේ හිත උරු කරගන්නේවා. එතෙක් අතරමඟ හතර ආපා දුකක් නොවේවා. සුගතියක උපදින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා. පින්වත්නි, මෙතන සිට අපි දැන් අද ධර්ම දේශනාවේ මාතෘකාවට කාලය ගත කරනවා. හදිසි නෑ නේද කාටවත්? මටත් එහෙම කිසිම හදිසියක් නැත්තේ පින්වත්නි, ඔබට වගේම මටත් ගොඩ වෙන්න තියෙන්නේ මෙතනින්මයි කියලා මම දන්නවා. ඔබ හදිසියේ ගෙදර ගියොත් ඉතින් උඩරිම මම එහෙම කියන්නේ. හාමුදුරුවෝ වෙලාවට බණ ඉවර කරලා අපිව යවුවේ නැත්තම් අද රුපියල් කෝටියක් පාඩු වෙනවා කියලා කවුරු හරි කිව්වොත් බය නැතුවම බලන්න. ඒ දන්නවද? රුපියල් කෝටියකින් මේ වියදම් වෙනවා. ඉක්මනටම මේ භවයේදී කියන්න බෑ. අද රුපියල් කෝටිය හම්බෙලා ඊට උදේ උස්ම ගියොත් වියදම් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි හිතමු මේ රුපියල් කෝටිය අරගෙන අපිට නොයෙකුත් වැඩ කරගන්න පුළුවන්. හැබැයි කරන වැඩවල පිටුමත්නේ සාමාන්‍ය මිනිස්සු කරන්නේ සංසාරේ දිග්ගැස්සෙන්න උපකාර වන වැඩ ටිකක් තමයි. එහෙනම් ඒ රුපියල් කෝටියත් ලාභයි කිව්වට ලොකු පාඩුවක් තමයි කරන්නේ. හැබැයි ඒක අහිමි කරගෙන බනහනකොට මේ දුර ආපු සංසාර බොරු ගමන තව ඉස්සරහට තව බොහෝ දුර නොකර ගන්න තල්ලුවක් හම්බෙනවා නම් ඉතින් ඒකට වඩා ලාභයිනේ. නෑ අදරේ හාමුදුරු වෙලාවට බණ විතර නැත්තම් මම
මම වෙලාවට යන්න හිටියේ බණ ඉවර වෙලා වෙනදා නම් ගෙවල වල බණ ඉවරන වෙලාවක් තියෙනවනේ. දැන් ඔය ආන්දර පටන් ගන්න විදිහට කීට ඉවර කරලා ඉඳන්නේ. ඉවර කරේ නැත්තම් අපේ ළමයාද මහ වැස්සට ගේ කඩම් වැටිලා මැරෙයිද? හාමුදුරුවෝ වෙලාවට බණ ඉවර කරේ නැත්තම් අද අපේ ළමයා ගේ කඩම් වැටිලා මැරෙන්න පුළුවන්. මං ගියොත් බේර ගන්නවා. කවුරු හරි ඔබට දැන් එහෙම කිව්වොත් යන්න එපා. ගෙදර යන්න එපා. ඇයි? ඔබ ගෙදර ගියා කියලා අද රාත්‍රියේ මේ මනුලව ආයුෂ අවසන් කරන්න හිටපු පෙර සංසාරෙන් ගෙන ආපු සංස්කාර තියෙන දරුවෙකුගේ ජීවිතය මිනිත්තුවක්වත් ජීවත් කරන්න ඔබට බෑ. හැබැයි පින්වත්නි ඔබ ධර්ම ශ්‍රවණය කරලා ගියොත් ඇතැම් විට ඒ බඳු දරුමල්ලන් රකිමින් ඒ මරණ නිසා දුක් වෙමින් සංසාරේ යන මේ බොරු ගමන නිමා කරන්න තල්ලුවක් හම්බෙනවා. එහෙනම් ඊට වඩා ලාභයි නේ බණානේ. ඉතින් ළමයා මැරෙනවා කියද්දිත් එහෙනම් යන්න එපා කියනවනම් රුපියල් කෝටිය ගැන මොන කතාවද? එහෙනම් ඉතින් ඔබට වෙන ප්‍රශ්න එකක්වත් තියෙන්න විදියක් නැහැ කියලායි මම හිතන්නේ. පින්වත්නි බුදු පියාණන් වහන්සේ අපිට වදාරනවා මේ බණ අහපු පළියටම මිනිහෙක් නිවන් දකින්නවා කියලා එකක් නැහැ කියලා. අපිට ඒක ධර්මය අධ්‍යයනය කරද්දී තේරෙනවා. ඉතින් එහෙනම් ආඳුරනේ ධම්සප්පවතුන් සූත්‍රය අහපු ගමන්ම ඇයි කොණ්ණඤ්ඤ තාපසයා කොණ්ණඤ්ඤ කියන පැවිද්දා මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයා බවට නිවන් කතාවේ ස්ථාපනය වෙන්නේ කොහොමද? ඔබ අහයි එනම් මගෙන් දැන්. ඔබ දැන් මගෙන් අහයි. එහෙනම් බාහ්‍ය දාරුචීරිය අනේ ආඳුරනේ එයා බුදුහාඳුර හොයාගෙන ඉල ගොඩක් බණ ඇවිනේ එක බණ පදේට නිවන් දැක්කනේ. එහෙනම් ඔබ වහන්සේ කියන කතාව අපි කොහොමද පිළිගන්නේ? පින්වත්නි බාහ්‍ය දාරුචීරිය ඒ මොහොත යනකොට අතරමං වෙච්ච වෙන්නේ. නිර්වතින් තමයි පාවෙලා ආවේ වෙරළට. රිංගුවාම කැලේ ඇතුළට එළියට එන්න බෑනේ ඇඳිබත නැතුව. විලි ලැජ්ජාවට තමයි ඇතුළේ හිටියේ. බලන්නකො මේ සංසාරේ කතා හැදෙන හැටි. තල්ලු වෙලා එන හැටි. කැලෙන් එළියට පැන ගන්න බැරුව නිර්වත්ව ඉන්න මේ මිනිහා ලී කෝටු අරගෙන හිතුවා මේ ලී කෝටු ළඟ පතුරු තියලා ලණුවක් කිරි මොකක් හරි හම්බෙන්න ඇතිනේ කැලේ වැල්ල එහෙම ඒ වගේ ඇඳුමක් වගේ එකක් හදාගත්තොත් විලි වහ ගන්න පුළුවන් කියලා එහෙම ඇඳුමක් හදාගෙන එමීට එළියට යනවා. දැන් බඩගිනිනේ. දවස් ගානක් දැන් මේ මහා මොහොතේ අතරමං වලට මිනිස්සයා දැන් මේ කෑම නැතුව එන ඉඳ ඇත්තේ පීනගෙන පාවෙලා දැන් මේ ආපු ගමන අනුතරකට ලක් වෙලා ආපු ගමනක් මේ තියෙනවා. එතකොට පින්වත්නි කෑම ටිකක් කන්න තමයි එළියට එන්නේ. එතකොට අර ඒ වෙරළේ නොයෙකුත් කටයුතු කරන මිනිස්සු හිතනවා මේ කවුද කියලා. කවදාවත් දැකලා නැහැ. ලී කෝටු වලින් ඇඳුම් හදාගත්ත මිනිස්සෙක්. මේ නම් කවුරුහරි උත්තමෙක් වෙන්නේ. කියලා දකින්න මිනිහා වඳිනවා. දැන් ಭಾರತයේ හරියට ওই කාලේ පින්වත්නි හරියට තිබුණයි කියනෝනේ පරේෂණයක්. හරියට ගේ ජීවිතේ දාලා කියපුණා ඒකුත් චරිතේ ඉඳලා තියෙනවානේ. සමහරු නිර්වත්ව ඉන්නවා, සමහරු ඇඳුම් එක්ක ඉන්නවා, සමහරු නාන්න නැතුව ඉන්නවා. එහෙමනේ. එතකොට ඒ චරිත අතර එක්කෙනෙක් කියලා තමයි මිනිස්සුන්ට හිතෙන්නේ. මේ නම් උත්තමේ තමයි කියලා ඒගොල්ලෝ ගෙන අපෝ කෑම පූජා කරනවා, වඳිනවා, බාහ්‍ය කල්පනා කරා මේකත් නියම වැඩේ තමයි කියලා. දැන් එළියට එන්න බය හිටපු මිනිහට වැඳ කන්න දෙනකොට එයා මොකද කරේ? දර ඇඳුම අයින් කරේම නෑ ඊට පස්සේ. දිගටම දර ඇඳුමෙන් හිටියා. ලාභයි නෙමෙයි. හැබැයි දර ඇඳුමෙන් ඉන්නවා මිනිස්සු ඇවිල්ලා වඳිනවා. හැබැයි පින්වත්නි ಭಾರತೀಯ සමාජයේ ඔය කියපු ධම්සප්පවතුන් සූත්‍රයේ වදාරනකොට ධර්මාවබෝධයට මූලික පියවර තබන්න පින්වත්නි අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාවේදී සසර කතාවම අවසන් කරන්න පුළුවන් මට්ටමේ 5 දෙනෙක් හැදුනේ නිකන් නෙමෙයි. සංසාරේ පුරුදු වෙච්ච මහා පාරමිතා බලයක් එක්ක. ඒබඳු මහා පුණ්‍යවන්ත ප්‍රඥාව විකසිත වෙන්න ඕන වෙන්න තියෙන පරේශකයෝ ගොඩක් හිටපු රටේ බාහ්‍ය දාරුචීරියටම හිතුණා කියනවා ටික දවසක් යනකොට මම මේ කරන්න බොරු වැඩක්. මේ මොන හොර තාපස කමන්ද මේ කරන්නේ. මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. දැන් නිකන් අයින් වෙන්නත් බෑ. මෙයාට ආරංචි වෙනවා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා කියලා.
කොයිද උන්වහන්සේ වැඩ ඉන්නේ? අන්නරේ වැඩ ඉන්නේ. උන්වහන්සේවත් හම්බෙන්න ඕනේ කියලා යනවා. පින්වද නිකන් නෙමෙයි යන්නේ. ඒ සම්මා සම්බුදු කෙනෙකු පිළිබඳව පෙර සංසාරේ අහලා ඒ වැඳලා ඒ චරිතය අධ්‍යයනය කරලා සසර පෙර බුද්ධ ශාසනවල පිරු පාරමිතා බලයේ ප්‍රතිඵලයක් ලෙස තමයි යන්නේ. තථාගතයන් වහන්සේ දකිනවා අද එනවා කියලා බාහිය මාව හොයාගෙන. උන්වහන්සේ ඔහු එන්න කලින් එළියට වැඩියා සුවඳ කුටි. දැන් බාහිය එන බව දැන බුදුහාමුදුරුවෝ පින්නපාතේ වඩිනවා. දැන් මේ පුතාලා දෝණිලට ඉතේ බුදුරජාණන් වහන්සේට අසාධාරණයිද කියලා. මේ පුදුම සාධාරණයක් කරන්නේ. උන්වහන්සේ රීට වඩිනවා. බාහිය ඇවිල්ලා අර හාමුදුරුවන්ගෙන් අහනවා කොයි කාටද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. අන්න අතන තමයි තථාගතයන් වහන්සේගේ කුටිය. කොතනද? අන්න අතන. ඔව් එතෙන්ටත් යනවා. කෝ කුටිය නෑනේ. තට්ටු කරලත් බලනවා. කෝ නෑනේ කුටියේ. එතකොට උපස්සායක හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ පින්නපාත වැඩියා. කොයි පැත්තටද පින්නපාත වැඩියේ? මෙන්න මේ පැත්තට. ටිකක් ඉන්නකෝ. උන්වහන්සේ තව ටික වෙලාවකින් පින්නපාතේ අරගෙන වඩිනවනේ. බෑ මට ඉන්න බෑ. මට කියන්න උන්වහන්සේ කොයි පැත්තටද වැඩියේ කියලා. ඔච්චර හදිස්සි වෙන්න එපා ටිකක් ඉන්නකෝ. තථාගතයන් වහන්සේ තව ටිකකින් වඩි. නෑ මට ඉන්න බෑ. මට උන්වහන්සේ බලන්න ඕනේ. මට කියන්නකෝ වහන්සේලා උන්වහන්සේ කොහෙද වැඩි? අනාගතට. පින්වත්නි, ඔබ පිටිපස්සෙන් යනවා. එතකොටයි තථාගතයන් වහන්සේ හම්බෙන්නේ. එතනදී ඔබ අහලා තියෙන ප්‍රශ්න ටික අහන්න. ස්වාමීනි මට බණක් කියන්න. බෑ බාහිය. මේ පින්නපාතේ වඩිනවනේ. මේක බණ කියන වෙලාව නෙමෙයි. නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේ සහ මගේ ජීවිතේ ගැන කවුද වග කියන්නේ? අනේ මට දැන් බලන්න. ඔය විදිහට 3 වතාවක් ඉල්ලීම් කරාට පස්සේ තථාගතයන් වහන්සේ වදාරන ප්‍රථම දේශනාව පින්වත්නි ඒ දෙසුම අහලා බාහ්‍ය එදා ගවයෙකුගේ පහර දීමකට ලක්ව මරණයටපත් වුණා නෙමෙයි පිරිනුවම් පාවදාල රහතන් වහන්සේලා අතරට වුණා. ඇයි බුදුහාමුදුරුවෝ කල් ගත්තේ? පින්වත්නි තථාගතයන් වහන්සේ දන්නවා අද බාහ්‍ය මරණයටපත් වෙනවා. හැබැයි මාව මොන ගැහුණොත් ආයෙ කවදාවත් මැරෙන්නෙත් නැහැ. අවසාන මරණය සටහන් කරනවා. ලැබිච්ච මරණයට යන්න වෙනවා. ඔබේ මගේ මේ ජීවිත කතාව පින්වත්නි සංසාරේ පෙර කර්ම වලින් හදාගත් එකක්. ඒක නිසා ඒක ටික භුක්ති විඳින්න වෙනවා. හැබැයි මතු මැරෙන්නේ නැති වෙන්න වැඩ කරගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දැනගෙන හිටියා පින්වත්නි. එහෙනම් ඉතින් ඇයි එච්චර අනතුරක් තියෙන මිනිහෙක් එන බව දැනත් උන්වහන්සේ එළියට වැඩියේ? පින්වත්නි ආදිසි තිබ්බට බෑ. මොකද නිවන් දකින්න අවශ්‍ය නම් අවබෝධයේ මූලික පියවර තබන්න නම් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය බල ධර්මයන්ගේ යම් ප්‍රමාණයක සම්පූර්ණ වීමක් අවශ්‍යයි. අවබෝධයේ පූර්ණ පියවර තබන්න නම් ඒ පූර්ණත්වයක් අවශ්‍යයි. හිතන්නකෝ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ළමයි බය වෙන්න එපා ආඳුරු තේරෙන්නේ නැති වචන කියනවා කියලා. කොහොම පස්සේ තේරුම් කරලා දෙන්නම්. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. මෙන්න මේ පහ පැල පහක් නා. එහෙම හිතමුකෝ. ඔය පැල පහ පින්වත්නි ලොකු වෙන්න ඕන සමාන ගානකට. එහෙම හිතා ගන්නකො. සමාන ගානකට ලොකු වුණාම තමයි නිවන කියන හේවන ලැබෙන්නේ කියලා. එකක් හරි ලොකු මහත් වෙලා මදි නම් බෑ. එහෙනම් මේ ගස් පහම සමාන විදිහට ලොකු වෙන්න ඕන. එහෙනම් මතක තියාගන්න ඒ ඉන්ද්‍රිය බල ධර්මයන් තව ටිකක් සම්පූර්ණ විය යුතුයි. කොයි බුදුහාමුදුරුවෝ ඒ රාග දේශ මොහ නැසන කතාව කියලා දෙන උත්තමයකෝ. ඒ අහන වාරයක් ගන්න වැඩෙන්නේ මොනවද? ශ්‍රද්ධාව නේද? නෑ මට මේ ඉන්න බෑ. මට උන්වහන්සේ වැඩි දිහා කියන්නකෝ. ඒ උත්සාහේ වීරිය නේද මේ වැඩෙන්නේ. දැන් හිතන්නකෝ එතනම ඉන්ද්‍රිය බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම කියලාත් ඒවට කියනවා බල ධර්ම කියලා කියනවා. ඒතර ඒ මූලික සුදුසුකම සපුරගත යුතු දැන් ගුණ ධර්ම දෙකක්ම වැඩෙනවා කියලා තේරුණා නේද? ඔහුගේ පළමු හැසිරීමෙන්ම.
ඒකට පින්වත්නි ඒ කොටස සම්පූර්ණ වෙනකන් තමයි බුදුරජාණන් වහන්සේ කාලෙ ගත්තේ. එහෙනම් අන්න පේනවද? බාහ්‍ය එක බණට නිවන් දැක්කේ. එදා බණෙන් නෙමෙයි. සංසාර පෙර භවයන් වලදී ඔය විදියට බණ අහලා මේ විදියට බණ කියලා ඒ ධර්මය අනුව මෙනෙහි කරලා භාවනා කරලා නානාවිධ ආකාරයෙන් හදාගත්ත ඥාන සම්භාරයක කූට ප්‍රාප්තියක්. ඒකයි මම කිව්වේ මොකද්ද? බණ අහපු පළියටම නිවන් දකින්නවා කියලා එකක් නැහැ. සුතා අහන්න දතා මතක තියාගන්න. පරිචිතා වචසා පරිචිතා. එතකොට පින්වත්නි මේවා සජ්ජායනා කරන්න. කියන්න කාටද කාරි. සජ්ජායනා කරන්න කියන්න. වචනයට හුරු කරන්න. එතකොට මනසානුපෙක්ඛිතා. මේවා ඒ අහපු ධර්මයේ කටින් කියපු ධර්මයට ගලප්ප තමන්ට වෙන සිද්ධි දිහා බලන්න දක්ෂකමක් හදාගන්න. තව වෙලාවක පැත්තක වාඩි වෙලා එක්කු සක්මන් කර හරි හතර ඉරියව්වෙන් මොන ඉරියව්වෙන් හරි ගවන්නේ ඒක මෙනෙහි කරන්න. දිට්ඨිය සුප්පටිවිද්දා. පින්වත්නි දර්ශනේ ඍජු කරගන්න. එහෙමයි ධර්මදේශනාවෙන් උදව්ව ගන්නෙ. එහෙනම් ඔයාලයි මමයි ලෝකෙ දිහා බලන විදිය වෙනස් කරන්න තමයි මේ ධර්මයෙන් අපිට උදව්ව හම්බ වෙන්නේ. සම්මාදිට්ඨිය පහල කරන් ඉන්න බෑ. ඊටු ටිකට යන්න සම්මාදිට්ඨියනේ මුල් වෙන්න ඕනේ. එහෙනම් හොඳ විෂන් එකක් හදාගන්න. හොඳ දැක්මක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ වදාරනෝනේ අපි සංසාරයට එකතු වෙච්ච සසර ඉස්සරහට ඇවිදින්න තියෙන හේතු ගලවන්න එකක් තමයි මොකද්ද? දස්සනා පහතබ්බා. මේ දර්ශනේ හදාගන්නකො. ඒකෙන් එක කොටසක් ගැලවිලා යයි. සමහර කෙලෙස් නැති කරන්න දර්ශනේ හදාගන්න ඕනේ. ඉතින් මේ බණ වලින් උදව්ව හම්බෙන්නේ පින්වත්නි ඒකට තමයි. දර්ශනේ හදාගන්න. අහගෙන නේද ඉන්නේ? අර එළියෙත් පුංචි දෝනිලා පුතාලා ඉන්නවා. අර ඈතත් ඉන්නවා. මේ ගේ ඇතුළෙත් ඉන්නවා. මේ ගෙදරත් ඉන්නවා. ඉතින් එතකොට මේ දැන් මේ දෝනිලා පුතාලාට බණ තේරෙන්නේ නැහැ කියලා අම්මලා තාත්තලා හිතන්නේ මේපා. සමහරවිට අත්තම්මා කෙනෙක් හොඳට නිදි කිරද්දි දෝනි බණ අහන්න ඉඳී තියෙනවා. සීයා කෙනෙක් නිදි කිරද්දි පුතා බණ අහන්න ඉඳී තියෙනවා. හැබැයි පුතා නිදි කිරද්දි සීයා බණ අහන්නත් ඉඳී තියෙනවා. මොකද පින්වත්නි අවබෝධයට අපි කියන වයස අදාළ නැහැ. තන්නක සුනීත සෝපාක වැනි චරිත අර රාහුල හාමුදුරුවන්ගේ කතාව අහනකොට පින්වත්නි යක හිරි වැටෙනවානේ. සම්බලට්ටික රාහුල වාද සූත්‍රය බුදුහාමුදුරු රාහුල හාමුදුරුවෝ අහන ප්‍රශ්න ටික. රාහුල යමක් අනිත්‍ය නම් ඒ දුකයිද සැපයිද? ඒක දුකයි ස්වාමීනි. දුකයි නම් ඒක මගේ වසඟේ තියාගන්න පුළුවන්ද? බැයිද රාහුල? බෑ ස්වාමීනි. අවුරුදු 7ක දැන් අපේ වචනෙන් කිව්වොත් මට පෞසිද්ධ වෙන්න එපා. කිරිසප්පෙක් නෙමෙයි උත්තර දෙන්නේ. එතකොට හිතන්නකො පින්වත්නි මේ මට වැඩිය ඔබට වැඩිය උන්වහන්සේ කොච්චර ඉහළ තැනක ඉඳලාද කියලා. ඒකින්ද ඔය වයසින් නම් ඔබ තීරණය කරන්න එපා. දැන් මේ දවස්වල මම දැක්ක හරියට සමාජ මාධ්‍යවල එහෙම සංසරණය වෙන කතාවක් තියෙනවා. මේ පොඩි ළමයි නම් මහාන කරන්න එපා මං නම් ඒවට හරි කැමති නෑ කියලා කියන මිනිස්සු. පින්වත්නි එතකොට මට හිතෙනවා මම මහානුනෙත් අවුරුදු 11 ඉන්නේ. අපේ අම්මට ওই මිනිස්සු ටිකේ දවස්වල ඒ කතාව කියලා තිබ්බනම්. පොඩි ළමයි මහාන කරන්න එපා. ඒක නම් මහා අපරාධයක්. අම්මගේ තුරුලේ ඉන්න ඕන ළමයි සෙල්ලම් කරන්න ඕන ළමයි විනෝදෙන් ඉන්න ඕන දරුවෝ කිරිසප්පියෝ මහාන කරන්න එපා කියලා දැන් ওই පඬිත කතා කියන මිනිස්සු ටික අපේ අම්මට ඒක කිව්වේ නැත්තේ වෙලාවට. මොකද මං අවුරුදු 11න් මහාන වෙද්දි පින්වත්නි. අපේ අම්මා ඔක දැනගෙන එපා මහාන වෙන්න කියලා කිව්වා නම් මම සැපක් විඳීද දුකක් විඳීද? මොකද අන්න හිතන්නේ. දුකක්මයි විඳින්නේ. ගිහිගෙදර ඔරොත්තු දෙන්නේ නැති හින්දානේ අවුරුදු 11 දෙන්න හිතෙන්නේ. පින්වත් ඒකට වයස ආදාර නැහැ. මේ කතාව ප්‍රගුණ වෙච්ච කෙනාට ඔබට සැපක් කියලා පේන එක එයාට දුකක් විදියට පේන්න පුළුවන්. අම්මා අඬනවන්නේ මේ මම මහාන වෙනවා කියලා අම්මට මොකද වෙලා තියෙන්නේ? අම්මා හිතන් ඉන්න අම්මටයි පුතාටයි දෝනිටයි හැමදාම එක රංජුවට ඉන්න පුළුවන් මේ කියලා බෑ. අම්මා මට කලින් යන්නත් ඉඩ තියෙනවා අම්මට කලින් මං යන්නත් ඉඩ තියෙනවා ගියත් මේ ප්‍රශ්නේ ඉවර නැහැ මතු සංසාරේ තේරුමක් නැති ගමනක් අපි දෙන්නටම තියෙන්නේ ඔයාට මට පිට වෙන්නත් බෑ මට ඔයාට පිට වෙන්නත් බෑ උපරිම ඔයා මට කණ්ඩ දෙයි අඳින්න දෙයි තුරුළු කරන් ඉන්නේ මමත් ඔයාට කණ්ඩ දෙයි අඳින්න දෙයි බෙහෙත් දෙයි හැබැයි අඩු ගන්න ඔයාගේ දත් කැක්කුමවත් මට ගන්න බෑ
ඇත්තද? අම්මගේ දත් කැක්කුම දෝනිට ගන්න පුළුවන්ද? පුතාට ගන්න පුළුවන්ද? පුළුවන්. බෑ. අම්මා ඔයාට මං ආදරේ ඔයාගේ දත් කැක්කුම මගේ පැත්තට චේන්ජ් එකක් දාන්න. පුළුවන්ද? බෑ. අම්මගේ ඔලුව කැක්කුම පුතාට ගන්න පුළුවන්ද? බෑ. නම් පුතාගේ කකුල කැක්කුම ඔලුවේ කැක්කුම අම්මට ගන්න පුළුවන්ද? ගන්න බෑ. හිතන්නකෝ පොඩි දෙයක් නේ දත් කැක්කුම කියන්නේ. ඉතින් ඔය පොඩි එක ගන්නත් බැයි නම් ඊටු ගැන මොන කතාවද? එහෙනම් වැළඳගෙන නිදාගෙන හිටිය අත්තම්මගේ කය දිරා යනකොට ඈනින අපහසුතාවයෙන් දර්ශනයක්වත් මුදුරාට මිනිපිට පාරක් වෙයි. එහෙනම් අත්තම්මට උදව් කරන්න බෑ නේද මුදුරාට? මිනිපිට උදව් කරන්න බෑ නේද? එහෙනම් අපි මහ ලොකුට උදව් කරනවා කියන්නේ මොන ටිකටද? කන්න දෙන එකටයි, ඇඳුම් දෙන එකටයි, ඉන්න තැනක් දෙන එකටයි, බෙහෙත් ටිකක් අරන් දෙන එකටයි, ඔයාට මං ආදරේ කියලා බොරුවට කියන එකටයි. බොරුවට නෙමෙයි ආදරේ අපි ඇත්තටම කියන්නේ. ඇත්තටමද කියන්නේ කියලා ඔයාලා බලන්න. මොකද්ද? අපි අම්මගේ මලගම දවසේ ඇඬුවේ අඬන්නේ අනේ දැන් අම්මා කොහේ ඉන්නවද දන්නේ අම්මා කනවද බොනවද දන්නේ කියලා හිතලාද? අපි බලන්න කවුද ආයේ බලන්නකෝ අපි වෙනදා ගෙදර එනකොට ගේ ඉස්සරහටම ගිහින් මගේ පුතේ කියලා ආයේ කවුද කියන්නේ? ආයේ සිංහල අවුරුද්දට කාටද වඳින්නේ? ඕවා නෙමෙයිද අම්මගේ මිනිගාව ඇහෙන්නේ? එහෙනම් හොඳට අධ්‍යයනය කරන්නකෝ. අම්මගේ මලගම වෙලාවේ පවා නුඹෝ මම දුක් වුණා නම් දුක් වුණේම අම්මට වෙච්ච පාඩුව ගැන හිතලාද? අපිට වෙච්ච පාඩුව ගැන හිතලාද? අවංකව කිව්වොත් පින්වත්නි අපිට වෙච්ච පාඩුව ගැන. අම්මට වෙච්ච පාඩුව ගැන හිතලා නම් අඬන්නේ අර පොඩි කාලේම දරුවව මහමග දාලා ගියපු අම්මා. ලොකු වුණාට පස්සේ අඳුරගේ ලාංහරය තමයි ඇත්තම අම්මා කියලා. එහෙනම් එයා මැරිච්ච දවසෙත් අඬන්න. එදාම ළගෙදරවත් ගියේ නෑ අපිව පාරේ දාලා ගියපු එක්කෙනෙක් කියලා. හොඳට තේරුම් ගන්න පිටුපත්. ඒකයි මම කිව්වේ බොරුවට ආදරේ කිව්වට. ඊට එහා දෙයක් පින්වත්නි අපිට කෙනෙක් වෙනුවෙන් කරන්න බෑ. ඕක හොඳට දන්න අම්මා. ඕක හොඳට දන්න පුතා. අර කතාව කියන්නේ මොකද්ද? චූටි ළමයි මහාන කරන්න එනවා මෙතන. ඔයා මහාන වෙන්න එපා කියලා. චූටි කාලේ වුණත් ඔයාට ලොකු වෙලා හිතෙන්නේ නැති එකක් හිතෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒකයි මම කිව්වේ පින්වත්නි අවබෝධයට වයසක් නැහැ. ඒක නිසා මෙතන ඉන්න චූටි දරුවෝ මේ දෝනිලා පුතාලා මේ මං අඳුරන යාළුවෝ මේ ගෙදරත් ඉන්නවා. මේ පුංචි ළමයි කවුරුත් මේ ඕගොල්ලෝ හිතන්න එපා මේ අමාරු බණක් අහන්න නැති වෙයි කියලා එහෙම. ඒක හොඳට අහගෙන ඉන්නේ. පින්වත්නි දරුවනේ අද මම ඔබත් එක්ක බෙදා ගන්න මාතෘකාව මොකක්ද කියලා තාම කිව්වේ නෑනේ. මහා පරිනිබ්බාන සූත්‍රය එක තැනක මෙහෙම තියෙනවා. මොකද්ද? මහණෙනි නුඹද මමද මමංච තුම්හා කංච නුඹද මමද කාරණා හතරක් අවබෝධ කර නොගත් නිසා තහවුරු අවබෝධයක් බවට පත් කර නොගත් නිසා නේ ඔය හොඳට අහගන්න මේ වචන අවබෝධ කර නොගත් නිසා ස්ථාවර වූ අවබෝධයක් බවට පත් කරගන්න අපෝසත් වූ නිසා අනුබෝධා අපටි වේදා දීඝමද්ධානං දීර්ඝ වූ කාලයක් සංසාරේ ඇවිත්තා. ඔක තමයි අද අපේ මාතෘකාව. ඉතින් මේ මාතෘකාව ගත්තාම ත්‍රිපිටකයේ තියෙන ඕන එකක් කියලා දෙන්න පුළුවන්. ඒ මුළු ත්‍රිපිටකයේම තියෙන ওই මාතෘකාව කේන්ද්‍ර කරගෙනනේ. ඒ වුණාට ඉතින් අපි ඔතනින් පටන් ගමු. ඔතනින් හරි පටන් ගන්නත් ඕනේ නේ. පින්වත්නි දරුවනේ එහෙනම් ඔයාලයි මමයි දැන් මේ අපි අද පින් දෙන නිශාන්ත කුමාර මහත්මයා වුණත් දැන් කොහේ හරි ඉපදිලා ඉන්නේ. එහෙදී කියන්න බෑ ඉතින් දැන් 3 මාසයක් ගියානේ. මේ 3 මාසය ඇතුලේ දෙතුන් පාරක් ඉපදුනාද දන්නෙත් නෑ. එහෙම වෙන්න බෑයිද? මේ 3 මාසේ පින්කම අපි මෙහෙ කළාට
මේ වෙනකොටත් ඔහු 3 පාරක් ඉපදිලා දන්නේ නැහැ. එහෙම වෙන්න බැයිද? පින්වත්නි දැන් මරණින් මත්තේ ඔබවත් මමවත් කොහෙද යන්නේ කියලා තාම කතාවක් නැහැනේ. මේ නිශාන්ත මහත්මයා මරණින් මත්තේ කොහෙද ගියේ කියලා කතාවක් තාම නැහැනේ. අඩු ගන්න බණ කියන මං ගැනවත් එහෙම කතාවක් නැති කොට. නිශාන්ත මහත්මයා ගැන කොහොමද කතාවක් තියෙන්නේ තියන්නේ නැහැ තාම නැහැනේ. අයියෝ හාඳුරුණන් දිව්‍ය ලෝක කියයි ඔය බණ කියන විදිහට කියලා උපාසකම්මලා කියයි. ඒ උපාසකම්මලාගේ දැනුම තමයි පින්වත්. ඒ යාළ දන්න ටික තමයි. එහෙම හිතන්න එපා. මොකද තථාගතයන් වහන්සේ ළඟ ඉඳලා හරියට භාවනා කරපු සමහර ස්වාමීන් වහන්සේලා පවා ස්ථාවර තැනකට හිත ගෙනියන්න බැරි වීමෙන් මේ පොඩි දෙයක් ගැන කල්පනා කරලා අනේ උපසම්පදා භික්ෂුවට අමු ගහක කොළයක්වත් කඩන්න එපා කියලා තියෙන එක ඇවතක් නලු. ඒක ඇවතක් කියලා තථාගත දේශනාවේ තියෙන මගේ අතින් කොළයක් කැඩුණා නේ කියලා. ඒක හිත හිතා ඉඳලා නිරේගාමී වෙච්ච. එතකොට හිතන්නකෝ භික්ෂුවකට එහෙම වෙන්න පුළුවන් නම් අපේ කතාව ගැන තාම ස්ථාවර කතාවක් කවුරුත් කියලා නැහැ. මම වඩම්මන් එන ගමන් සුරංග මහත්තයාට කිව්වා මේ අපි දේවදත්ත හාමුදුරුවෝ අපි දෙන්නට වඩා වාසනාවන්තයි කියලා. එයි පින්වත්නි බුදුමුවින් වදාරලා තියෙනවනේ මොකද්ද? යම් දවසක නිරයෙන් ඇවිත් ඔය කරපු පව් ටික ගෙවුනහම දෙව්දත් තෙරුන් සට්ටිස්සර නමින් පසේ බුදු කෙනෙක් වෙලා සංසාර කතාව අවසන් කරනවා කියලා. හැබැයි නුඹ ගැන මා ගැන තාම එහෙම කවුරුත් කියලා නැහැනේ. ඒ නිසා ඊට පස්සේ දේවදත්ත එකක බණින්නත් එපා. මොකද අපිට වඩා ලොකු වාසනාවක් ඒ උත්තමයා මම මේ උත්තමයා කියලා කියන්නේ ඇයි? මතු දවසක පසේ බුදු වන බවට බුදුමුවෙන් විවරණ ලැබපු කෙනෙක් නේ. කොච්චර වැරදුනත් ජීවිතේ. එහෙනම් අපිට වඩා කොච්චර වාසනාවන්තයිද පින්වත්නි? අපේ කතාව සමහරටක උන්වහන්සේ යම් දවසක පසේ බුදු වුණාට පස්සෙත් අපි මේකේ මාළුව වෙලා ගිම්බ වෙලා පෙරේත වෙලා ඉවිදිත් දන්නේ නැහැ. දේවදත්ත එකක බැන බැන ඉන්න අපි. ඒකයි මම කියන්නේ පින්වත්නි අපේ කතාව පිළිබඳ කිසිම නෑ තහවුරුවක් සහතිකයක් රක්ෂණයක් තාම. අපයක් නෑ එහෙම. එහෙම නෑ රක්ෂණ සමාගම් ඇවිල්ලා ඕගොල්ලන්ට ඔය කිව්වට එක ඒවා උපරිම තව දවස් කීපයකට තමයි ඒගොල්ලෝ වග කියන්නේ. වග කියනවා කිව්වට තල් ටිකක් දෙන්න කියලානේ කියන්නේ. ඒගොල්ලන්ට අපි මැරෙන දවස් වෙනස් කරන්න බෑනේ. මේ සල්ලි ටිකක් දුන්නත් පින්වත්නි ඉතින් මැරුණාට පස්සේ වැඩකුත් නෑනේ. නෑ ඉද්දිත් හම්බෙන්නේ ආම්තුරනේ ඉන්ෂුරන්ස් දාපම්. ඔය ඉද්දිත් හම්බෙන්නේ බෙහෙත් එහෙම ගන්න. ඉතින් පින්වත්නි බෙහෙත් ගත්තත් දොස්තර මහත්තුරුත් කියන්නේ නෑ නේද? ඔයා බය වෙන්න එපා. හොද කරනවාමයි කියනවා. නෑනේ පින්වත්නි ඔයා බය වෙන්න එපා. ඔයාට ඔයාගේ ප්‍රශ්නේ මම විසඳන්නම් කියලා කියන දොස්තර මහත්තුරු ඊළඟ පාරේ බෙහෙත් ගෙන්න යද්දී යාගේ මල ගෙදර. එහෙම මෙච්චව නැද්ද? එහෙමව තියෙනවා. මොන තරම් ලංකාවේ වෙලා තියෙනවා. ඒක නිසා පින්වත්නි එතුමටවත් බෑ මේ කතාව කියන්න. එබඳු තැනක ඉන්න අපි පින්වත්නි අද මේ අහනවා මොකද්ද? ඔබයි මමයි කාරණා හතරක් නොදන්නා කමින් සංසාරේ බොහෝ දුරක් ඇවිත්තා. ඉස්සරහටත් ඇවිදින්න තව තියෙනවා. ඒ හින්දා මේ කාරණා හතර ස්ථාවර අවබෝධයක් බවට පත්වන තුරු ටික හරි අධ්‍යයනය කරන්නයි මේ ආරාධනාව. පින්වත්නි දැන් බලන්න මනුස්ස ලෝකේ සැපයිද දුකයිද කියලා අහන්නකො. දැන් ඔබේ උපන්දිනේ තියෙනවනේ දැන් මේ මෙතන යාළුවෙක් හිටියා ගියාද මන්ද යා පවේ නේද? දැන් මේ ඉන්න පුංචි දරුවෝ ඉන්නවනේ. ওই ලොකු කට්ටිය ඉන්නවනේ. ඔයගොල්ලන්ගේ උපන්දිනේට පස්සට ගණන් කරන් ගිහිල්ලා ඊට පිටිපස්සට මාස 9මාරක් ආයෙ ගෙනියන්නකො. මලගයක් තියෙනව නේද? කොහේ හරි මරණයක් තියෙනවා. ඉස්සරහටත් මලගයක් තියෙනව නේද ඔයගොල්ලෝ ඔක්කොටම? තියෙනවා. ආයි ස්ථිරයි බිම්මදි. තව අවුරුදු 100ක් විතර ගියාට පස්සේ මේ බණාන පොඩි දරුවෙක්වත් නැහැ. තව අවුරුදු 200ක්. තව ඉතින් වෙසක් පොයවල් දෙවියන්නේ මේ කියන්නේ. තව වෙසක් පොයවල් 200ක් ගියාට පස්සේ අපේ සංජීව මහත්තයාගේ ගේ තියෙන තැන මොකක්ද තියෙන්නේ? අපි දන්නේ නැහැ. හිතන්නකෝ මෙතන ගුවන් තොටුපළක් තියෙන්නේ නැහැ, කැලයක් තියෙන්නේ නැහැ. අර ලෝක යුද්ධේ ලංකාවට බලපාලා මේ බෝම්බයක් ගහලා කුඩු වෙලා තියෙන්නේ නැහැ. හිතන්නකෝ. තාම මේ වෙසක් දන්සල් 150කින් 200කින්. අනේ ලොකු ආරකින් නෙමෙයි.
මේ පොඩි දවසක ඉන්නේ. මේ පොඩි දවසක. එතකොට පින්වත්නි ඒ විදිහට අපේ කතාවේ මනුස්ස ලෝකෙට ආපු අපිටත් පින්වත්නි මේ ගත කරන පුංචි දවසක් තියෙන්නේ. පිටිපස්සටත් මරණයක් තියෙනවා, ඉස්සරහටත් මරණයක් තියෙන්නේ. මැද තියෙන භාගයට මෙරි මෙරි ඉන්න කතාවක්. එහෙම නේද? අර මෙතනින් ගියයි කියපු යාළුවා ආපහු ආවා කියලාත් මම ඔබව දැනුවත් කරන්න ඕන. මොකද නැත්තම් එයාට දුක හිතෙන්න පුළුවන්. හාමුදුරුවෝ මම මෙතනින් ගියා කියලා නම් කිව්වා. හැබැයි මම ආපහු ආවා කියලා කිව්වේ නෑනේ කියලා. මොකද අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මැද හොයන්න විතරනේ. හොඳ කියන්නෙම නෑනේ. හොඳත් කියන්න එපා. රත්තරන් දරුවනේ බනහන්නේ. ඉතින් අහන්නකො දැන් මොකද්ද වෙන්නේ? දෙපැත්තෙම මල ගෙවල් දෙකක් මැද බාගෙට මෙරි මෙරි ඉන්න අපි. එහෙමනේ. දෙපැත්තේ මලගල් දෙකක් කිව්වට නෑ පිටිපස්සට මලගල් ගොඩක් තියෙනවා. තව ඊට පිටිපස්සට මේ පොඩි කෑල්ලක් අරන් බැලුවත් ඒ පොඩි කෑල්ලේ දෙපැත්තේ මලගල් දෙකක් මැද භාගයට මෙරි මෙරි ඉන්න කතාව. පින්වත්නි මේ ජීවිතය ඇතුලේ ඔබ බලන්නකො මනුස්ස ලෝකේ කියන්නේ පින්වත්නි සුගතියක්නේ. මේ සුගතිය බලන්න ඔබ සැපක්ද විඳින්නේ කියලා බලන්න. මේ ඔබේ ජීවිතවලට හැරිලා පොඩි කාලේ ඉඳලා සැප විඳිනවද සැප හොයාගෙන දුක් විඳිනවද? සැප හොයාගෙන දුක් විඳිනවා. එහෙම නේද? ඒ කියන සැප හම්බෙලා නැහැ තාම. ඒක හොයනවා තාම. ඒක හොයනවා. එක්ක ඒක අතීතෙන් හොයනවා, එක්ක ඒක අනාගතෙන් හොයනවා. එහෙමනේ. ඒ කාලේ බලන්නකො මගේ හැටි පේනව නේද? ඉස්කෝලේ යන කාලේ මෙන්න මේ බංකුවේ වාඩි වෙලා අපි කවි ලිව්ව මතකද යාළුවා? කොච්චර සුන්දරයිද නේද? දැන් නම් එපා වෙලා තියෙන කර්ම ජීවිත නේද? හැබැයි ඒ දවස්වලට ගිහින් එබිලා බැලුවොත් එහෙම නෑ මේ කර්ම ඉස්කෝලේ ජීවිතේ කවද්ද ඉවර වෙන්නේ මේ කර්මයක් ගෙවන්නේ අම්මලා බයින් ඉන්න ඉස්කෝලේ ඉන්නේ ගුරුවරු බයින් ඉන්න ඉස්කෝලේ ඉන්නේ ඉගෙන ගත්තේ නැත්නම් ජීවිතේ දුකක් ඉඳයි ඉගෙන ගන්න ඉන්නකො මං කවදා හරි ඉගෙනගෙන තප විඳින්නම් කියලා තමයි එදා ඒ බංකුවේ හිටියේ. එයාට ඒක මතක නෑනේ. ඒකනේ වැඩි නෙමෙයි. දැන් හොඳට මතක තියාගන්න ලොකු දුකක් ආවා ඊට වඩා ඝනකම ටිකක් අඩු දුක සැපක් කියලා හිතනවා. හැබැයි දෙකම දුක්. දැන් ලංකාවේ මිනිස්සු ඉඳ හිට කියනවා නේද බලන්නකො ඇමරිකාවෙන් බලලා ජපානයෙන් බලලා කියනවා නේද බලන්නකො එහෙ තමයි මිනිස්සු සැප විඳින්නේ. ඒකට ලංකාවේ ඉන්න අපි විඳින දුක් කියලා. හැබැයි අපි සෝමාලියාවේ යාළුවෙක් මෙතෙන්ට එක් කරන් ආවොත් අපි ඉන්දියාවේ අර දඹදිව යන අම්මලා අර කේල් පොතු විසි කරපුවාම කණ්ඩේනවා කියන්නේ කට්ටියක්. අනේ ඒ ප්‍රාන්තයේ කට්ටියක් එක්කන් ආවොත් මෙතෙන්ට මොකද කියන්නේ? අපි ඉන්නේ දිව්‍ය ලෝකෙ කෙනෙක් කියලා හිතේ. සාපේක්ෂයි නේද? අන්න බලන්නකෝ දෙකම දුක්. හැබැයි ලොකු දුකක් ආවහම පොඩි දුක හොඳයි කියලා හිතනවා. දෙකම දුක්. ලොකු දුකක් ආවම පොඩි දුක හොඳයි කියලා. ළමා කාලේ දුකක් තිබුණා. හැබැයි ඒ දුක තිබුණාට ඉතින් අම්මට කියන්න පුළුවන්, තාත්තට කියන්න පුළුවන්. ලොකු බරක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ වියදම් කරා. එහෙම ගතියක් තිබ්බනේ. ලොකු වුණාට පස්සේ දුක වැඩිනේ. තමන්ම හොයාගන්න එපා. කියන්න අම්මත් නැහැ. කියන්න තාත්තත් නැහැ. ලොකු වුණාම අභියෝග ගොඩයිනේ. එතකොට හිතෙනවා අර පොඩි කාලේ සැපයි කියලා. ඒකනේ සුන්දර ළමා වේගෙන කවි ලියන ලොකු මිනිස්සු. සුන්දර ළමා වේගෙන කවියක් අහලා බලන්නකො පොඩි දරුවෙක්ගේ කවදාවත් ලියන්නේ නැහැ. ඒගොල්ලෝ ලියන්නේ නැහැ සුන්දර ළමා වේගෙන කවි. ඒගොල්ලෝ ලියන්නේ මොකක්ද දන්නවද? මම කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙලා සුන්දර වෙනවා. ඔව් එහෙම ලියන්නේ. ඒගොල්ලෝ ලියන්නේ මම කවදා හරි ලෝය කෙනෙක් වෙලා සුන්දර කෙනෙක් වෙනවා. ඒගොල්ලෝ ලියන්නේ. මම කවදා හරි ඉංජිනේර කෙනෙක් වෙලා සුන්දර කෙනෙක් වෙනවා. ඒගොල්ලන්ගේ සුන්දර බව තියෙන්නේ ලොකු වුණාමලු. හැබැයි ලොකු කට්ටිය කියනවා අපේ සුන්දර බව තිබ්බේ පොඩි කාලේ කියලා. ධර්මන්න ධර්මම කියලා දෙන්න පුතේ. ලොකු වුණාම සුන්දර නෑ ගින්දරයි කියලා. ලොකු වුණාම ගින්දරයි කියලා දැනගෙන ලොකු වෙන්නකෝ. ඒකෙත් සුන්දරකමක් තියෙනවා. එන සාමාන්‍ය ජීවිතයේ පින්වත්නි දුකක් මතක තියාගන්න පින්වත්නි. ඔබටත් මටත් මනුස්ස ලෝකේ නෙමෙයි පින්වත්නි දිව්‍ය ලෝකෙට ගියත් දුක මිසක අන් කිසිවක් උරුම නැහැ කියලා තථාගත දේශනාවයි තියෙනවා. හාමුදුරු කියන්නේ දිව්‍ය ලෝකේ දුකයි කියලාද? නෑ නෑ දිව්‍ය ලෝකේ පංචකාම සම්පත් තියෙනවා ඒක ඇත්ත.
හැබැයි පින්වත්නි මේ බණහන දෝනිලා පුතාලා අම්මලා තාත්තලා බණ කියන මම දිවි ලෝකෙ මීට කලින් ගිහිල් තියන අයද නැති අයද? ගිහින් තියන අය. දැන් මේ විදපු සැපෙන් ඇති වැඩක් තියනවද? ආයයන්ටනේ කල්පනා කරගෙන ඉන්නේ. එහෙනම් තේරෙනවද දිවි ලෝකෙ කීපයකින් ඇති වැඩකුත් නැහැ දැන් කියලා. කියන බුදුහාමුදුර මානේ මම දිව්‍ය සැපවත් වර්ණනා කරන්නේ නැහැ කියලා. වදාරේ. නිවන් සැප ඉස්සරහා දිව්‍ය සැපවත් වර්ණනා කරේ නැහැ. ওই මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කතාව ඔහොමනම් පින්මත්නි තිරිසන් ලෝකේ නිරේ කතාව කොහොමද? හිතන්නකො පුතේ. දැන් අද මේ බණ පින්කමනේ. අද ලොකු සෙනගක් මේ ගෙදරට ඇවිල්ලා ඉන්නවනේ. ඔය එළියේ ඉන්න කට්ටිය මේ බණට වැඩිය මම මේ මහ පොළවේ අඩිය තියෙනකොට අපිට පෑගෙන්න නැතුව ඇද්ද පොඩි පොඩි සත්තු. පෑගෙන්නේ නැති. ඕගොල්ලෝ ඔය පැදුරක් හරි එලා ගන්නකොට පුටුවක් එහෙම කරනකොට සත්තු කී දෙනෙක් මැරුම් කෑමක් දන්නේ නැද්ද මේ වත්තේ? හිතන්නකො කූඹියේගේ කකුලක් කැඩුනොත් අතක් කැඩුනොත් බෙහෙත් කරන්න යනවද කවුරුවත්? දැන් ඕගොල්ලන්ට නම් කකුලක් එහෙම කැඩුනොත් එහෙම වේදනානාශකයක් හරි දීලා රිදෙනව නේද? කෑ ගහන්න එපා ඉන්නකො පේන් කිල එකක් තියෙනවා කියලා දෙනවා. හැබැයි කූඹින්ට පේන් කිලස් දෙනවද කවුරු හරි? නෑ නේද? එහෙම දෙන්නේ නෑ. මැස්සන්ට කොඳුරවන්ට දෙනවද? මාළුන්ට දෙනවද? නෑනේ. සමහර මාළුවන්ගේ පිටිපස්සෙන් පාන්නගෙන යන ලොකු මාළුවෙක් කෑල්ලක් කඩාගෙන යනවා. ඊටු කෑල්ල කන්න හම්බෙන්නේ යනවා. අර කෑල්ල විඳෝලා මැරෙනවා. අමතක කරන්න එපා ওই විදිහට අපිව මැරිලා තියෙනවා කියලා. පින්වත්නි එහෙනම් හිතන්නකෝ ලෝකේ තිරිසන් ලෝක කොහොම දුක ඇද්ද? ඒ වුණාට දුක වැඩි තැන් වලට තමයි යන්න සම්භාවිතාවත් වැඩි. මනුස්ස ලෝකෙ ගෙදරක එක ළමයෙක් ඉපදෙනකොට ඒ ගෙදරම කූඹි කුලක කූඹි බිත්තර 100,000 ගණක් තියෙනවා. ඒ ගෙදරම මාළු ටැංකියේ මාළුවෙක් බිත්තර ගොඩාක් දානවා. බලන්නකෝ. දවසට පුදුම මාළු ඇල්ලිලානේ මිනිස්සු අල්ලන්නේ පින්වත්නි බලන්නකෝ. බෝට්ටු පිටින් නැව් පිටින් ගිහිල්ලානේ අල්ලන්නේ අමාත්‍යංශ පිටින් පීටුවාගෙන කරන්නේ. කොච්චර මාළු මරනවද දවසකට? මේ බණ කියන නිමේෂෙත් ලෝකෙ කොච්චර මාළු මරනවද? මාළු මරාගෙන කනවනේ මිනිස්සු. මිනිස්සුන්ව මරාගෙන කනවද කට්ටිය? ඉස්සර නම් මේ ගෝත්‍රිකයෝ මිටියලු මිනි මරාගෙන කන. දැන් නම් එහෙම ලොකු ආරංචියක් නැහැ නේද? අමනේ ඒක බහුල වශයෙන් අපිට අහන්න ලැබෙන එකක් නෙමෙයිනේ. මිනිත්තු මරාගෙන කනවයි කියලා. මිනිස්සු කවුරුත් එහෙම මරාගෙන කෑමට කන්නේ නැහැ මාළු කනවා වගේ. මේ මාළු නම් ඉතින් මේ මොහොතේත් මරමරා කනවා සහ මැරෙනවනේ. එහෙනම් පින්වත්නි මාළු වඳ වෙලා මිනිස්සු වැඩි වෙන්න එපා. එහෙම වෙලා තියෙනවද? දැන් මේ දැල් එලන විදිහට බෝට්ටු නැව යන විදිහට මාළු ටික වඳ වෙලා මිනිස්සු වැඩි වෙන්න එපා. මිනිමස් හොදි හදන්න යන්නේ නැහනේ කවුරුවත්. මිනිමස් ඩෙවල් දාලා තියන්නේ නැහනේ හෝටල් වල කොහෙවත්. ඒ වුණාට පින්වත්නි හෙට මහ මුහුද නෙමෙයි මේ අහල පහල ඇලක් දොලක් තියෙනවනම් හොයලා බලන්න ඒ ඇල දොලේ ඉන්නවා මාළු මේ ගමේ ඉන්න මිනිස්සුන්ට වැඩි. සමහරට ලංකාවේ ඉන්න ජනගහනට වැඩි මාළු ඉන්නවා එක ඇලක. පේනවද මෙච්චර අල්ලලා මෙච්චර කාලා මෙච්චර බැදලා මෙච්චර ඩෙවල් දාලා මෙච්චර මාළු විසින්ම කාලා. දැන් මාළුත් මාළුවව කනවනේ. ලොකු මාළු දැන් මත්ස්‍ය න්‍යාය කියලා කියන්නේ. ඔය ළමයින්ට ඉස්කෝලේදී උගන්වන්නේ ආහාර දාම කියලා. මොකද්ද? මාළු විසින් මාළුවම කනවනේ. ඒගොල්ලන්ගේ කට්ටියත් ඒගොල්ලන්ව කනවා. අපි වගේ කට්ටියත් ඒගොල්ලන්ව කනවා. එතකොට එච්චර අනුතුරක් තියෙන වර්ගයා අපිට වඩා වැඩි. තේරෙනවද පින්වත්නි දුර්ලභංච මනුස්සත්තං කිව්වේ කොච්චර ඇත්තක්ද කියලා. මිනිහෙක් කියලා ඉපදෙන එක අමාරුයි කියලා වදාරපු එක කොච්චර ඇත්තක්ද කියලා. එහෙනම් පින්වත්නි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ දුකයි කියලා දැන් මේ දේශනාව ඇතුලේ කිව්වනේ. එහෙනම් ඉතින් මාළු ගැන පෙරේතය භූතය ගැන වෙන කතා කරලා වැඩකුත් නැහැනේ. පින්වත්නි එහෙනම් මේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒ අභියෝගේ නෙමෙයිද ඔබටයි මටයි දැනට තියෙන ලොකුම අභියෝගේ? සමහර මිනිස්සු හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි එක්ක දේශපාලන ප්‍රශ්නයක් දාගන්න. අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි රට හදාගන්නේ. තව කට්ටියක් කියනවා අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි මේ ගම හදාගන්නේ. අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි මට හැදිලා තියෙන පිළිකාව හොඳ කරගන්න එක. අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි මේ අපේ දරුවෝ ටික හොඳ මග යවා ගන්න එක. අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි ඔය වගේ ඔයගොල්ලන්ට අභියෝග තියෙනව නේද?
ඕව මොන අභියෝගද පින්වත්නි පෙර සංසාරෙත් ඕවත් එක තමයි සටන් කර කර හිටියේ. මේ ඇවිල්ලා ආයෙත් ඒකම තමයි කරන්නේ. හැබැයි පින්වත්නි ඔබ මා ඉස්සරහා තියෙන ලොකුම අභියෝගය මොකද්ද? ඉපදෙමින් මැරෙමින් විඳවමින් යන ගමනට එරෙහිව වැඩක් කරන එක. ඒ නිසා දැනට ඕගොල්ලෝ දැන් මේ බණ අහලා ගෙදර ගිහලා ඉගෙන ගන්න එක නවත්තලා සල්ලි වෙන එක නවත්තලා මේ සාමාන්‍ය රටේ ඔය තියෙන සංස්කෘතික දේශපාලනික පද්ධතිය ඇතුලේ ඔබ කරන යම් යම් වැඩ නවත්තන්න කියලා නෙමෙයි මේ දේශනා කරන්නේ. ඒ සම්මුති ලෝකේ කෙනකෙනාට තේරෙන විදිහට කරන නොකරන එක ඔබේ වැඩක්. හැබැයි ඒවට ඔබ යම් වටිනාකමක් දෙනවා නම් පින්වත්නි ඊට වැඩිය කෝටි ගානක වටිනාකමක් දෙන්න ඕනේ නැද්ද ලොකු ප්‍රශ්නෙට? නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඕ නිවන නම් පස්සේ දැක්කයි. ආඳුරු කියයි කාලා ඉන්න බෑ ඔක්කොටම කලින් කියනවා. එහෙම නෙමෙයි මිනිස්සු කියන්නේ. මිනිස්සු එහෙම කියන්නේ. ඔව් අපිට බණ වලට ආරාධනා කරද්දී කියන ආඳුරු වෙලාවට වඩින්න ඉක්මනට බණ ඉවර කරන්න කටිය කන්න දෙන්න තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නේ පින්වත්නි මේ ලෝකෙ තියෙන ලොකුම වැඩේ තමයි කණ එක කියලා. කොච්චර කෑවත් ඉතින් টয়ලට් යන්න පුළුවන්. නෑ ඉතින් ආහාරවල පෝෂක වලින් ශරීරය නඩත්තු වෙන එක. නෑ පින්වත්නි බත් මාළු වලින් විතරක් නෙමෙයි ශරීරය නඩත්තු වෙන්නේ. එහෙනම් අර නිරෝධ සමාප්පත්තියට සම්බන්ධ රහතන් වහන්සේලා දින 7ක් එක දිගට ඉන්නවා කියනෝනේ. ආහාර නැතු මුකුත් වෙන්නේ නැතු. ඒ නිසා ආහාර වර්ග 4ක් තියෙන අපි දන්නේ එකක් ගැන විතරයි. නමුත් ඉතින් මේ එක ආහාරෙත් ඕනි අපිට. හැබැයි පින්වත් ඒක ලොකු දෙයක්. කරගත්ත වැරද්දක් තමයි මේ සංසාරේ අපිට මේ වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. ඒව ලොකු දේවල් කරගත්ත වැරද්දක් මේ තියෙන්නේ. මිනිස්සු කියන්නේ එහෙමනේ. කණ්ඩ දෙන්න අපිට කණ්ඩ අඳින්න දෙන්න. හොඳට ඕම ඇති කණ්ඩ අඳින්න දෙන්න. කාලා ඇඳලා ඉන්න ඉතින් හැමදේම කරන්නේ නේද අපේ හාමුදුරුවනේ කියලා සමහර මිනිස්සු අපිට තේරෙන්න කියනවා. මිනිස්සු කොච්චර දුර්වලයිද කියලා. නෑ ඉතින් හොඳට කාලා බීලා හිටපල්ලා කොයි වෙලාවෙ මරුණත් කමන්නේ එහෙම කියනව නේද? මිනිස්සු එහෙම කියනවා. බින්වත්නි මතක තියාගන්න වෙන කෑම එපා. ආය අහවල් හෝටලේ කෑම අහවල් රටේ කෑම එපා. දිව්‍ය ලෝකයේ අමෘතය පවා භුක්ති විඳපු අපි නෙමෙයි. ආය වෙන කතාව ඕනේ. මේ විදියට දිව්‍ය ලෝකයේ අමෘතය පවා භුක්ති විඳපු අය නම්. දැන් කොහොම ඉතින් ඒ ටික නෑනේ. හැබැයි අමෘතයේ භුක්ති විඳිනකොට රස තෘෂ්ණාවෙන් අල්ලගෙන ඒකට කැමති වෙච්ච කම ඇතුලේ අපේ අභ්‍යන්තරයට ගලා ගියපු කෙලෙස් ධාරාව ඔබවමාව තාමත් මේ සංසාරේ ඇවිදෝන එකනේ ප්‍රශ්නේ. අපිට එහෙම දෙන්නේ නැහැ කවදාවත්. ඒකෙන් නම් මම අපිට දෙන ලොකු ප්‍රශ්නේ කන්න හොයාගන්න කියලා හිතන්න එපා. කන්නත් හොයාගන්න, ඉන්නත් හදාගන්න. ඉන්නත් තිබේ කන්නත් තිබේ. හැබැයි ලොකු ප්‍රශ්නේ නෙමෙයි. එහෙනම් පින්වත්නි ලොකුම ප්‍රශ්නේ ගැනයි අපි අද කතා කරන්නේ. මොකද්ද? කාරණා 4ක් නොදන්නා කමෙන් ඔබද මමද දීර්ඝ වූ කාලයක් මේ සංසාරේ විතා. දැන් මෙතන ඉන්න පුංචි ළමයි හිතන ඇති මේ ස්වාමීන් වහන්සේ මොනවා කියලා දෙනවද දැන් කතන්දරයක් කියන්නද? ඔන්න එක කාලෙක පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ කිඹුල්ලක් නුවර නිග්‍රෝධාරාමේ වැඩ හිටියා. ඒ වැඩ ඉඳද්දී උන්නාභ කියලා බ්‍රාහ්මණයෙක්ව උන්වහන්සේ මුණ ගැහෙනවා. එයා හරිම බුද්ධිමත් කෙනෙක්. එයා ඇවිල්ලාම 아무තු ප්‍රශ්නයක් අහනවා. මතක තියාගන්නකෝ මේ කතන්දරේ. මුලිනුත් කතන්දර කීපයක් කිව්වා ඒව ඇත්තට මතක හිටින්නේ නැහැ. මොකද හාමුදුරු කතාවක් පටන් අරන් මැදින් වෙන කැලේ දාලා ආයෙ පස්වෙනි කතන්දරේ කැලේ කියන්නේ. කියලා කාට හරි හිතෙන්න පුළුවන්. හැබැයි මගේ අරමුණ ඔබට කතන්දරයක් පාඩම් කරන එක නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. කතන්දරේ නෙමෙයි වටින්නේ. මේ ඇතුලේ කතාව තමයි වටින්නේ. ඒක නිසා මම අද කියලා දෙන දේශනාවේ නම් වණන් ටික නගර ටිකෙන් මතක තියාගන්න ඕනේ කවුරුවත්. මේ කියන රටාවට හිතන්න හිතක් හදාගන්න. මොකද නිවන් දැක්ක උත්තරම ගොඩාක් බණ අහපු අය නෙමෙයිනේ පින්වත්නි මුල් කාලේ. මේ රටාව තේරුම් ගත්ත අයනේ. නමුත් අපිට මේ රටාව තේරුම් ගන්න තාම බැරි වෙච්ච නිසානේ අපි එක එක මාතෘකා අධ්‍යයනය කර බලන්නේ. කොතනින් හරි ගිහිල්ලා මේ අවශ්‍ය ප්‍රමාණයට මේ ගස් පහ දියුණු කරගන්න, අර ගස් පහ වර්ධනය කරගන්න මේ තාම හදන්නේ. ඒක නෙමෙයි අර කතාව ආයෙත් කියන්නේ මම කියවනේ ආන්දර කරන වැඩේ මොකද්ද? කතාවක් පටන් ගන්නවා කියලා මෙතන වෙන්නේ නේ මම කියනවා. ඉතින් අපිට කතාව අමතක. නෑ මම කතාවම කියන්නම්කෝ. මොකද වෙන්නේ දන්නද පුතේ? උන්නාභ කියලා බ්‍රාහ්මණේ බුදුහාඳුරන් වෙන්න ආවා. දැන් මෙතන දෝන්ලා පුතාලා හිතයි ඒ මොන නමක්ද කියලා. දැන් ඕගොල්ලන්ගේ නම් එහෙමත් තව අවුරුදු 200ක විතර පස්සේ මිනිස්සු කියයි මේ මොන නන්ද කියලා. ලෝකේ හැටි පින්වත්. උන්නාභ කියන බ්‍රාහ්මණයා
සිරිපතුල් වැඳලා අහනවා ස්වාමීනි එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඇති විශේෂපතයන් ඇති ඉන්ද්‍රියයන්ට උදව්ව පිළිසරණ මොකක්ද කියලා. ඔන්න තේරුන්නේ නැහැ. හැබැයිම තේරුම් කරලා දෙනවා. ආපහු කියන්නද? එකිනෙකට වෙනස් වූ විශේෂපතයන් ඇති එකිනෙකට වෙනස් වූ විෂයක් ඇති ඉන්ද්‍රියයන්ට පිළිසරණ වෙන්නේ උදව්ව වෙන්නේ මොකක්ද කියලා. තේරෙන්නේ නැහැ. මොනවද දන්නවද පින්වත් මේ එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඇති ඉන්ද්‍රියන්? ඇස, කන, නහය, දිව, ශරීරය. ඒ වගේ තියෙන කාර්යයන් එකිනෙකට වෙනස් නැද්ද? ඇහෙන් මොකද කරන්න පුතේ? බලන එකනේ. ඇහෙන් කරන්නේ බලන එක. ඇහෙන් බත් කන්න පුළුවන්ද? ඇහෙන් බත් කන්න බෑ. බත් එක දිහා බලන් කියලා කටට ගෙන්න ගන්න පුළුවන්. ඇහෙන් බලලා හිතට පණිවිඩය දාගත්තොත් ඔය තියන්නේ අර જાතිය කෑමක් කියලා. ළඟට ගින් අල්ලපුවම තමයි දන්නේ මේ විදිහට ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ කියලා. නමුත් ඇහැ දුන්නු සංඥාව නිසා ඒකෙන් අල්ලගෙනත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි බඩ දෙරින්නේ නැහැ ඇහෙන් බැලුවයි කියලා. ඇහෙන් කරන කාර්ය බලන එක. කනෙන් පුළුවන් ද බලන්න? කවුරු හරි කෙනෙක් කනගාවට මලක් ලං කරලා මේ මලේ පාට කියන්න කිව්වොත් පුතාලා දුරට කියන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කනට පාට කියන්න බෑ. මෙයාට කෑම කන්න බෑ මේ කටේ පුඩි ලෙඩක් තියෙනවා කනෙන් කෑම දාන්න ඕනේ කියලා කවුරු හරි කෑම දැම්මොත් කන්න පුළුවන්ද? කන්න බෑ කැවෙන්නේ. නහයෙන් නම් බට දාලා කෑම දෙනව නේද? මේ නහයෙන් බට දාලා කෑම දෙනව නේද? හැබැයි රස දැනෙනවද? නෑ නේ පින්වත් මන් දන්න දායක මහත්තයෙක් ඉන්නවා දැන් ගොඩාක් දවස් නහයෙන් බටයක් දාලා ඒකෙන් කෑම දෙනවා යාට. එයා හොඳට ඇවිදවිදත් ඉන්නවා. හැබැයි එයා දන්නේ අද මට කැවුවේ මොනවද කියලා. රස දැනෙන්නේ නැහැ. මැරෙනකම් කවදාවත් ආය මොකකවත් රස දැනෙන්නේ නැහැ. ගෙදර මිනිස්සු එක එක බීම જાති හදාගෙන බොනවා. ගෙදර මිනිස්සු එක එක පළතුරු කනවා. ඒව පේනකොට පරණ කාපු මතකේ එනකොට දැම්මට ඒක විඳින්න බෑනේ කියලා දුකක් නම් උපදිනවා යාට. හැබැයි ඒ අර පින්වත්නි සැපක් නැහැ. නහයෙන් කැම දානවා. ඒ කියන්නේ දිවේ කාර්ය නායට කරන්න බෑ. එතකොට කටින් බලන්න පුළුවන්ද පුතේ? ළමයින්ගෙන් අහලා නැද්ද කවුරුවත් මොකද ඔයා කට ඇරන් බලන් ඉන්නේ කියලා. කියලා තියෙනව නේද? ඔන්න ඒගොල්ලන්ට කියලා දෙන්න කට ඇරන් බලන් ඉන්නේ කියවට කටින් බලන්න බෑ. කට ඇරිලාද වැහිලාද දන්නේ නැහැ. හැබැයි ඇස් දෙකෙන් තමයි බලන්නේ කියලා. කටින් බලන්න බෑ. එතකොට ශරීරයේ ස්පර්ශනේ පින්වත්නි. එහෙනම් මොනවද? ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. එහෙනම් මොන කාර්යයන් පහ. මේ එකිනෙකට වෙනස්. ඉතින් මේවට කවුද ස්වාමීනි උදව් කරන්නේ මේ පහට? අරන්නේ යහන ප්‍රශ්න පින්වත් දැනට මේ ප්‍රශ්නේ මොකට අහනවද දන්නේ නැහැ කියලාවත් සමහර විටක කෙනෙකුට හිතා ගන්න බෑ. ඒ තරමට අපි දුර්වලයි. හැබැයි උන්නාභාරි ශක්තිමත්. එයා අහන ප්‍රශ්නේ තව ටිකකින් මම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නාම ඔයගලන්ට තේරෙයි මොකටද මේ මිනිස්සේ ප්‍රශ්නේ ඇහුවේ කියලා. අනිත් එක ඒ ප්‍රශ්නේ අපිට කොච්චර වටිනවද කියලා. දැම්මම හිතන්න එපා හඳුරු තේරෙන්නේ නැති කතාවක් කියනවා කියලා. දැනට තේරෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඇති ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ මොකද්ද ස්වාමීනි? බුදුහාඳුර වදාලා මනෝපටිසරණ. මොකද්ද? පිළිසරණ වෙන්නේ පිහිට වෙන්නේ හිත. උදව් වෙන්නේ හිත. ඇත්තනේ. දැන් ඇහැ තිබ්බ පළියට රූප පේනවද? එහෙනම් ඉතින් මිනි කපන මාමා. අර මිනි කපනකොට මිනි ඇස් දෙක අරගෙන ඉන්නකොට මිනියට පේනවද මාව කපනවයි කියලා? පේන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද අර මලමිනි හදන කට්ටිය අර එම්බාම් කරන කට්ටිය? අර සුපර් ග්ලූ වගේ ඒවා තමයි දාන්නේ ඇස් වලට දාලා වහන්නේ එකපාරටම. කියනකොටත් ඇඟිලි වැටෙනව නේද? ඒයි. අර තොල් එහෙම පින්වත්නි ගෝණි කටු වගේ එකකින් එක පැත්තකින් යනවා අනිත් පැත්තෙන් අරගෙන අර මේ නයිලොන් වගේ ලණු වගේක් දාලා අර දත් හසට ඔබලා උඩු තල්ලටත් දාලා ගැට ගහලා එකපාරටම ඇදලා සුපර් ග්ලූ තොල් වලටත් දාලා වහලා දාලා තින්ත ටිකක් ගාලා ටිකක් හිනස්සලා වගේ හදලා තියෙනවා. ඊට පස්සේ මලගෙදර මිනිස්සු කියනවා හිටියට වඩා ලස්සනයි. බලන්නකෝ හොඳ තැනක ඉපදිලා ඇති කියලා. එතකම් මැරිලා තින්නේ කට ඇරගෙන. හැබැයි
අර මලගෙදර මිනිහා හදන මාමා දක්ෂ නිසා කොහොම හරි ඒක කරගන්න පුළුවන් කමක් තිබුණා. පින්වත්නි දැන් බලන්නකො එච්චර දේවල් එයාට කරද්දී එයාව කපද්දි කොටද්දි එයාට දැනෙලා නැහැ. මොකද ඇයි මනෝපටිසරණා නැහැනේ. මනසේ උදව්ව නැහැනේ. එයාව ලස්සන යහනාවක තියන්න ඕනි කියලා අර මිනි පෙට්ටිය තියලා තියෙන මේ තියෙනව නේද? අර මිනි පෙට්ටියේ තියෙන අර මිනි පෙට්ටිය ඇතුලේ තියෙන කුෂන් වගේ පේන්නේ අපිට. ඇතුලේ පිදුරු ගොඩක් ඒ වගේ තියෙන. ඉතින් ඒක සැපයි වගේ පේන මිනිස්සු ඉන්නවා. මිනි පෙට්ටිය නිදා ගන්න හිතනවා. ඒක දැක්කාම සැපයි වගේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපි කියමුකෝ මේ ලෝකේ තියෙන සුවපහසුම ස්පර්ශයක් කයට දැනෙන මෙට්ටක මිනිය තිබ්බත් මිනියට දැනෙනවද? මිනියට දැනෙන්නේ නැහැ. පින්වත්නි පහුගිය දවසක අම්මා කෙනෙක් මට කියනවා අඬ අපේ ආඳුනේ දෝනි වල දාලා ගෙදර ආව විතරයි අනුරා වැස්සක් ඇස්සා. දැන් මේ අම්මගේ දුව මැරිලා. මට දුක බලන්නකො දැන් මිනි පෙට්ටිය ඇතුළට වතුර යනවා ඇති. දැන් මඩ වතුර ගලාගෙන ගිහිල්ලා දෝනිව තෙමෙනවා ඇති. අනේ ආඳුනේ දුව තෙමෙයි නේද? මට දරා ගන්න බෑ කියනවා. මං කල්පනා කරේ මොන්න තරම් ප්‍රාථමික හිතක්ද මේ අම්මට තියෙන්නේ කියලා. හැබැයි මම 3 මාසේ බණ දවසේ උන්දට ටික කියලා දුන්නා. මොකද්ද? ඒ මිනියට වතුර නෙමෙයි. මිනියෙන්ම ආපු සරව වලින් මිනිය තෙත් වෙයි. ඒකෙම ඉහඳ පණුව හැදිලා පණුව කාලයයි. දැනටත් පණුව කාලා ඇත්තේ. දැන් ඇතුලේ අර මේ අස්ති පද්ධතිය ඇතුලේ ඇටසැකිල්ල ඇතුලේ කෝටි ගාණක් පණුව ඇවිල්ලා හාර ඔයාගේ දුවව කනවා කියලා නෙමෙයි ඔයා හිතන්න ඕන දැන්. ඒක නිසා ඔය මිනි දිහා බලාගෙන පුජ්‍යල අර්ථයක් දුන්නු වැරද්ද. අපිට පාඩු කරා මිසක එයාට නම් දුකක් වුන්නේ නැහැ කියලා මං කියලා දෙන්න ටිකක් උත්සාහ කරා. කොච්චර තේරුම් ගත්තද දන්නේ නැහැ. පින්වත්නි අන්න බලන්නකෝ මිනියට මුකුත් කරාට දැනෙන්නේ නැහැ, මුකුත් උනාට දැනෙන්නේ නැහැ. මේ හිතට තමයි දැනෙන්නේ. එහෙනම් ඇහැයි කනයි නහයයි දිවයි ශරීරයයි තමයි අපිට ලෝකේ තියෙන දේවල් අපේ හිතට ගෙනත් දෙන්නේ. ඉතින් අපි ලස්සන රූප ඇස් වලින් බලන්නේ, ලස්සන ශබ්ද කන් වලින් අහන්නේ, රස කෑම කටින් කන්නේ, මේ හොඳ පහස කයින් දරන්නේ කියලා අපි හිතන් හිටියට කොමා තත්වයක හිටියොත් දැනෙන්නේ නැහැ නේද? එහෙනම් පින්වත්නි හිත නේද මෙතන වැදගත්ම වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ඇයි හාමුදුරුවෝ අපිට ඔය කියලා දෙන්නේ? ඇයි දන්නවද කියලා දෙන්නේ පින්වත්නි? ඕන ඔතනින් තමයි අපි අමාරු වැටුනේ. අපි අමාරු වැටුනේ තෝක දන්නේ නැති හින්දා. අපි හිතන් හිටියට අපි අමාරු වෙන්නේ ඇහෙන් කියලා, අපි හිතන් හිටියට අපි අමාරු වෙන්නේ කනෙන් කියලා, අපි හිතන් හිටියට අපි රාග දේශ මොහ ගලලා මේ හිතට සසර භවයෙන් භවයේ ඉපදෙමින් මැරෙමින් විදෝමින් යන්න නිරේට වැටෙන්න දිව්‍ය ලෝකෙට පවා යන්න මේ සසර කරක් ගහන්න කර්ම රැස්ුනේ ඇහෙන් කනෙන් නායෙන් දිවෙන් ශරීරයෙන් කියලා හිතන් හිටියට නෑ පින්වත්නි හිතේ. ස්වාමීනි හිතට මොකක්ද පිළිසරණ කියලා යනවා. සත්‍යපටිසරණ. අන්න දැන් නම් හොඳ තැනකට මේ කතාව වෙනවා. මොකද්ද? නිකම්ම හිත තිබ්බොත් හිත කොහොමත් සංසාරයට අපිව ගෙනියනවා. ඔබට සසරට වැටෙන්න දුක් විඳ බෙදා යන්න උත්සාහ කරන්න ඕනේ. ඔය ඉන්නකෝ ඉබේ වෙනවා ඒ වගේ. ඒක වෙන විදිහට තමයි අපි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි අපිට සසරින් ගැලවෙන්න ඕන නම් උත්සාහ කරන්න ඕන. එහෙනම් පින්වත්නි 80න් හිත තිබ්බොත් දැන් මෙච්චර කල් 80න් තමයි අපේ හිත මේ සංසාරයට එකතු වුනේ. 80න් ද හාඳුරු හිතින් අපි 80න් ඉන්නවා කියලාද? නෑ නෑ යතුරු තිබ්බ තැන මට මතකයි මම දැන් කියන්නේ. හාඳුරු හිතින් අපි 80න් බණ අහන්නව කියලාද? නෑ නෑ. කියන්නම් මම ඕන්නම් කියන්නම් හාඳුරුන්ට. ආවල් තැන දෙරෙප්පු දෙක ගැලෙවි. මම කියන්නම්. අද මේ බණ ගෙදර එන්න ඔච්චරට තිබ්බට හාඳුරු කිව්වට මම එන්න කලින් දොර වහපු විදිය, එළියට බෑපු විදිය, වාහනේට නැග පැත්ත ඔක්කොම කියන්නම්. ඔය අපි හිතන් ඉන්න සිහිය පින්වත්. ඕක සිහිය නෙමෙයි ඕක මතකය. හැබැයි සිහිය අසිහිය කිව්වේ ඔය පැත්තේ වැඩකට නෙමෙයි. සිහිය කිව්වේ පින්වත්නි වෙන එකට. මොකේද? පින්වත්නි සිහිය කිව්වේ මොකේද දන්නවද? දොර වහනකොට මම මේ ගෙදර දොර වහන්නේ මේ සැරේ අන්තිම වතාවට දන්නේ. මේ දොර වැහුවට පස්සේ ආයි ඊළඟ සැරේට මේ දොර අරින්න වෙන කට්ටියක් එයි දන්නේ. මොකද මම මේ යන්නේ අන්තිම ගමනද දන්නේ නැහැ. ওই විදියටම දොරවල් වහලා එළියට ගිහපු ගොඩක් අය ආපහු ඇවිල්ලා නැහැ.
අන්න පින්වත්නි සිහිය. අන්න සිහිය. ගෙදරින් එළියට යනවා. ආයෙ ගෙදරින් නම් කියලා. ගෙදරින් ඉන්න අයට කිව්වට ඇත්තටම ආවත් එන්නේ මම නෙමෙයිනේ. පෙර එකතු කරගත්ත දේවල් ගොඩක් වැය කරලා අලුත් දේවල් හිතට එකතු කරගත්ත ශරීරයේ පවා රූප කලාප වශයෙන් තිබුණට වැඩිය දිරලා කියප කෙනෙක් තමයි ආපහු මෙතෙන්ට එන්නේ. ඔන්න සිහිය. එහෙනම් මෙච්චර කළා තියෙන්නේද ගොඩක් එළියට බැලලා තියෙන්නේ. නෑ මම තව ටිකක් මේ කියලා දෙන්නම්කෝ. ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න කියලා දෙන්නම්කෝ. පින්වත්නි හිතට පිළිසරණ සිහිය. එහෙනම් මෙච්චර කල් ඔබටයි මටයි මේ සංසාර කතාවේ පිළිසරණක් නොලැබුණේ ඇයි? සිහිය තිබ්බේ නැති නිසා. එහෙනම් පින්වත්නි අපි ටුට්ටක් ඒ ගැන කතා කරමු. හදිසි නෑ නේද පාසකම්ම? හදිසි නෑ නේද? පුතාට හදිසි නෑ නේද? දැන් මේ බණ මග නවත්තන්නත් බෑනේ. හිතන්නකො සිහිය. සිහිය. අර මන් දන්න දායක මහත්තයෙක් ඉන්නවා. එයා මට කියනවා ආඳුරනේ අපි 7ට කියලා තමයි ශ්‍රාවකයන්ට කියලා තියන්නේ. අපේ ආඳුර 8ට විතර වඩින්න කියලා. මම අහනවා ඒ මොකද කියලා. නෑ ආඳුරේ මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට බණ අහන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ බිසි. ඒගොල්ලෝ බණ ඉවරන වෙලාව බලලා ඉන්නේ පොඩ්ඩක් කතා කරලා ඉන්න ආවයි කියලා යන්න මේ උම්පව් ඔබ වහන්සේ පරක් වෙලා වඩින්නකෝ මාත් ඉස්සරහ වාඩි වෙලා බණ අහන්නම්කෝ උන් යන්න කලින් මට ආවා කියලා හරි කියලා යන්න එපයි උන්ට යන්න බෑ උන්ට එතකොට ඉන්න වෙනවා එතකොට උන්ට බණ ඇහෙනවා ඇහුනට පස්සේ අපේ හාඳුරනේ මටත් කලින් මුල් නිවන් දකින්නත් ඉඩ තියෙනවා බලන්න කතාව නම් කතාව සුපබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් සෙනග රැස් වෙන තැනක් දැකලා කිව්වලු හිතවලු මේ සෙනග රැස් වෙන තැන් වල කැම දෙනවා මෙතනත් කැම දෙයිත් දන්නේ කියලා කැම ටිකක් කන්න හිතාගෙන සෙනග රැස් වෙන තැනකට ආවලු තථාගතයන් වහන්සේ බණ කියන තැනකට අන්තිමට බුදුරජාණන් වහන්සේ දැක්ක කියනවා මෙයා තමයි මෙතන ඉන්න ඉන්ද්‍රිය බල ධර්මයන් දියුණු වෙච්ච කෙනා කියලා. උන්වහන්සේ ඉලක්ක කරන්නේ යාව. අන්තිමට ඒ ගොඩෙන්ම පින්වත්නි සසර දුකින් අත මිදීමේ සටහන තියන්නේ මේ මිනිස්සයා. ඒකනේ කියන්නේ මේ. මොකද? ඒක නිසා මේ අපි කාටවත් හදිසි නැහැ කියලා දැන් මං හිතන් ඉන්නේ. ඔයගොල්ලන්ට හදිසි බව මට දැනෙන්න නම් කවුරු හරි නිදි කිරන්න එපේ මට පේන්න. පින්වත්නි අහන්න. අපි වැඩි වෙලා ගන්නෙ නෑ මම මේක විග්‍රහ කරනවා පින්වත්නි නමුත් මේ දේශනාව අතරම ගහලා යන්නත් බෑනේ. මොකද්ද බලන්න මොකද්ද? සිහිය කොහොමද අපි පවත්වා ගන්නෙ? ඔබට මේක ගෙදර දොරේ වැඩවලදී පවත්වා ගන්න පුළුවන්. කොහොමද? දැන් අදරේ බත් කනවනේ. බත් කද්දි බෙයිද සිහිය පවත්වා ගන්න කොහොමද? ඊයේත් කෑවා. පෙරේදත් කෑවා. පළමුදත් කෑවා. අදත් කනවා. කොච්චර කෑවත් ආයිත් බඩගිනි වෙනවා. එහෙම කියලා නොකා ඉන්නත් බෑ. හැබැයි කෑව කියලා ඇති වැඩකුත් නෑ. ඒක නිසා මේ කනවයි කියන එක ලොකු දෙයක් නෙමෙයි. කෑවේ නැත්තම් මේ කුණු කය පවත්වා ගන්න බෑනේ. කුණු කය කිනුත් ඇති වැඩක් නෑ. හැබැයි මේ සැරේ මේ කුණු කයට බැහැලා ඉන්න විඥාණය බුද්ධ ශාසනයකට විවෘතයිනේ. ආන් ඒක නිසා බුද්ධ ශාසනය ඊළඟ සැරේ එනකොට මට හම්බෙයිද දන්නේ නෑනේ. ඒක නිසා මාර්ගයක් හරි ඵලයක් හරි උපදවාගෙනමයි මැරෙන්න ඕනි. ඒ වෙනුවෙන් මං ජීවත් වෙන්න ඕනි. ඒකට මම කනවා කියලා හිතාගෙන. අන්න බලන්න සිහිය උපදවාගෙන කන හැටි. සිහිය උපදවාගෙන ඉන්න හැටි. අම්මලා මිදුලතු ගන්නකො හෙට උදේට සිහිය පිටවගෙන කොහමද? බලන්න ඊයේත් අතු ගෑවා. පෙරේදත් අතු ගෑවා. පළමුදත් අතු ගෑවා. ආයෙත් කොළ වැටිලා. මගේ හිතත් උමයි. හැමදාම බනහනකොට නම් හිතෙනවා ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. ඔක මටමයි ගැලපෙන්නේ කියලා. හැබැයි ගෙදර ගිහපු ගමන් හිටපු මම්ම තමයි. හරියට මේ මිදුල වගේ. බනහනකොට හිතෙනවා ඕක නම් ඇත්තම තමයි මමත් මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනි කියලා හිතෙනවා. හැබැයි ගෙදර ගියාට පස්සේ ආයෙත් හිටපු මමම තමයි. අන්න මොකද්ද? කොච්චර සුද්ධ කරත් මේ මිදුලට කොළ වැටෙනවා. මොකද මේ කෙලස් මරණ වැඩපිළිවෙල తాවකාලිකව පොඩ ඔය විදියට සුද්ධ කර ඉඳලා තමයි සදාකාලිකව සුද්ධ කරපු තැනකට ගෙනියන්න වෙන්නේ.
ඒක නිසා දැන් ඊයේ අතු ගාපු මිදුල දැන් හවස් වෙනකොටත් මේ කොළ වැටිලානේ. ඉතින් මේක මොන කරදරයක්ද? අනිත් එකේ වැටිච්ච කොළ ටික මේ ගහයට පොහොර වෙලා ආයෙත් ඒ ගහමයි හැදෙන්නේ. ඒකෙන්මයි ආයෙ කොළ එන්නේ. ඇත්තමයි මගේ හිතත් එහෙමයි. මගේ හිතට රාගයේද, ద్వේෂයේද, මෝහයේද ගලනවනේ. රාග දේශ ගලලා ඇලෙන ගැටෙන සිතිවිලි නිසා මම මගේ හිත සනසගෙන රිදෝගෙන මොකද කරන්නේ? පෙර සංසාරේ ඒ බඳුම අත්දැකීම් වලින් තමයි මට මේව ලැබිලා තියෙන්නේ. එතකොට මම මේ අත්දැකීම් ටික විඳිනකොට සකස් වෙන්නේ ඊළඟටත් ඒ බඳුම අත්දැකීම් ටිකක් ලැබෙන සංසාරයක් තමයි. ඒ කාර්යයට මේ ගහේ කොළ වැටලා ඒ කොළ ටික පොර වෙලා ආයෙත් ගහ හැදෙනවා වගේ වැඩක්. ඕන්න හදා ගන්නව නම් පින්වත්නි 100ක්. පුළුවන් වෙයිද දන්නේ හදාගන්න. ඕන්න 100ක්. 100ක් හදාගෙන මම තව ක්‍රමයක් කියන්නද? දැන් ওই බණ අහන්න වාඩිලා ඉන්නව නේද? අතනත් ඇටසැකිල්ල, මෙතනත් ඇටසැකිල්ල, ධර්මාසනෙත් ඇටසැකිල්ල. සමහර ඇටසැකිලි පොඩි, සමහර ඇටසැකිලි ලොකුයි. මිනිඔලුවට මස් දාලා, මස් වලට උඩින් හැම දාලා, හැම වලට උඩින් ඇඳුමක් අඳලා තියෙනවා. එහෙම වටපිට බලනකොට ආඳුරු කියයි අපිට දුවන්න හිතෙයි. නෑ හොඳට බලන්නකෝ. අන්න 100 පින්වත්. ඇයි ඉතින් අපිට එහෙම උගන්වන්නේ? එතකොට හාමුදුරනේ ලස්සන බබෙක් කියලා චූටි බබාව දැකලා සතුටු වෙන්න තියෙන අවස්ථාන වහන්සේලා නැති කරන්න හදන්නේ. එහෙමද වෙන්නේ? නෑ පින්වත්නි. ලස්සන බබෙක් කියලා හිතච්ච අදහස සැනසෙනවා කියලා හිතාගත්තට සැනසෙන්නේ නෑ පින්වත්නි. මේ ලස්සන බබා අපේ ගෙදර ගෙනියන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. මේ ලස්සන බබා කීකෙන් හිතන්නේ කියලා ඉතින් ආයේ බබා ආයේ බලන්න විදියක් නෑ නේ කියලා දෙන්න පුළුවන්. අනිත් එකේ ලස්සන බබා කැත වෙන්න වැඩි වෙලාවක් කියන්නේ මොන පිච්චිලා හරි තවුත් වෙන්න පුළුවන්. ලස්සන බබා මැරෙන්න පුළුවන්. ඉතින් උට රිදෙන තැන් ගොඩක් නේද ඒක ඇතුලේ තියෙන්නේ. එහෙනම් පින්වත්නි ඊට වඩා ලාභ නැද්ද? ලස්සන බබා කියලා මං හිතින් හිතන් ඒත් ඇටසැකිල්ලම්ම තමයි මස් දාලා හැම දාලා මේ තියෙන්නේ ඇටසැකිල්ලම්ම තමයි කියලා හිතන්න පටන් ගත්තාම. එතකොට අර හානිය වෙන්නේ නැහැ නේ පින්වත්නි. එතකොට අර බබාට කෑමක් දෙනවා, බීමක් දෙනවා, ඇඳුනුත් දෙනවා, පවුනේ තින් මේ සසර සැරිසරන සත්වයක් නේ කියලා සලකනවා. සැලකුවාට එච්චරයි. අන්න බලන්න සිහියේ තියෙන වටිනාකම කොහොමද කියලා. තව ක්‍රමයක් කියන්න. ඔයගොල්ලන්ට බනිනවා කිසි වැරද්දක් නොකර ඔයගොල්ලන් ගෙවල් ගාව මිනිස්සෙක්. එමෙ හිතන්නකෝ. බයිනවා කියලා කවුරු හරි. සිහිය තියෙන මිනිස්සයා කොහොමද හිතන්නේ? මමත් සංසාරේ විදිහටම බැරි නැතියට. ඒ කර්ම විපාකේ තමයි මට එන්නේ. හැබැයි මේකට මම ඇතුළ උස්සගෙන දුක හිතුවොත් කේන්ති ගත්තොත් එහි කර්ම විපාකයක් විදිහට මේ බඳුම දේවල් මට ඉස්සරහටත් සංසාරේ වීමට නියමිතයි. ඒක නිසා මම යාට අනුකම්පාවෙන් නිහඬ වෙන්නවා කියලා යා ඉගෙන කතා කරන්නේ. යාට උදව්වක් කරන්න ඕනේ උදව් කරනවා. අන්න පින්වත්නි සිහිය. ඕන්න බලන්න සිහිය තමයි පිළිතරන. පින්වත්නි ඔය විදිහට හිතන්න පුරුදු වෙන්නකො මං කියනවට පටන් ගන්නකොම හිතන්න පින්වත්නි මම මේ ළඟදී ලෙඩ වෙලා වැඩ හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් බලන්න ඔය කොළඹ මහරෝවරට වැඩම කළා. උන්වහන්සේ අර මුත්‍රා කරන්න එහෙම බෑග් එකක් දාලා අර බට දාලා තියෙනවා. උන්වහන්සේගෙන් මං අහුවා නායක හඳුරන්නේ කොහොමද කියලා. අනේ ආයුෂ්මතුන් වහන්සේ මේ දීර්ඝායස කියන එකත් දුකක් නේද? උන්වහන්සේ අවුරුදු 80 ගණන්. දීර්ඝායස කිය කට්ටිය ප්‍රාර්ථනා කරාට දුකක් නේද? මං කිව්වා එහෙමයි නායක හඳුන්නේ අයියර මේ අර සාරිපුත්තයන් වහන්සේගේ මල්ලි අර රේවත මහරහතන් වහන්සේ කතාවේ තියෙන්නේ ඕක. වයසට යාම කියන එක දීර්ඝායස කියලා ප්‍රාර්ථනා කරාට ඉතින් අබලන් වෙලා අඩිය තියාගත්ත අඩිය තිබ්බ වෙන්නේ නැහැ. ඇවිද ගන්න බෑ, නැගිට ගන්න බෑ. මොකද්ද මේ ජීවිතේක දුකක්මයි කියලා තියෙන්නේ. ඒක තමයි. දැන් බලන්නකො මට මේ මුත්‍ර බටයක් දැම්ම මේ මිනිස්සු යමපල්ලු දෙන්නෙක් වගේ ඇවිල්ලා වහන්සේ දන්නවද? සිවුම් ඉන්ද්‍රියක් ඇතුලෙන් බටයක් යනකොට දැනෙන වේදනාව තරහ ගන්න පුළුවන්ද? මම ඒක වින්දා අයිෂුතුමාසේ පින්මත් මට ඒ වෙලාවෙ විතර උන්වහන්සේ පව් කියලා නෙමෙයි මම පව් කියලා. මොකද්ද මම පව් කියන්නේ? මටත් ඔය වැඩේ වෙන්න ඉඩ තියෙනවා නෙමෙයි පින්වත්නි මේ භවයේ අපි කියමුකෝ මොකක් හරි වෙලා බේරුණයි කියලා. හදිසි අනතුරකින් හරි මොකක් හරි වෙන දෙයකින් අපවත් වෙලා ඔය අත්දැකීම් විඳින්න ඕනේ නැහැ කියලා. හැබැයි ඊළඟ භවයේදී
පින්වත්නි ඔය අත්දැකීම මට දෙවීමට නියමිතයි කියලා මට මතක් වුණානේ. මං කිව්වා නායක ආගරණේ මුත්‍ර බට නෙමෙයි මං දැකලා තිනවා අසුචි බට දාලා තියෙනවා. අසුචි බට දැකලා තිනවද බඩ කපල මේ විනිවිද පෙනෙන බෑග් එකක් තියෙනවා මේ බඩට සම්බන්ධ කරලා අර මේ අසුචි මලපහ ඒවා ඔක්කොම අර විනිවිද පෙනෙන පැකට් එකට එකතු වෙනවා. එකතු වෙලා ඉතින් රෝගියාගේ උදරයේ උඩ තියලා තියෙනවා. ඉතින් ළඟට යනකොටත් නිකන් මොකද්ද වගේ හැඟීමක් අපිට එන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය වෙනදා වුණෙත් ඕකම තමයි. මොකද්ද? ඔය ටික පේන්නේ නැති විදිහට ඇතුලේ තිබුණා දැන් වෙනසකට තියෙන්නේ උඩින් තියලා තියෙනවා. කලින් තිබුණා අර හැම වලටයි මස් වලටයි යටින් අපිට අවුලක් තිබෙන්නේ නැහැ. ලස්සන පොල්ලා ඈ. මේ සැරේ අවුරුදු කුමාරයාටත් තේරිලා බලන්න ඔය ඉස්පිරිතාලේ ඇඳේ හිටියට කියලා අපි ආදියා බලලා ෆොටෝ එකකුත් ගහගෙන ආවා මිසක් ඕක හිතුවේ නෑ. හැබැයි දැන් අර ඇතුලේ තිබ්බේ එළියෙන් තියලා තියෙනකොට ලං ඉන්නත් මොකද්ද වගේ මලපා බෑග් එක උඩනේ. බලන්න පින්මුද අපි කොච්චර රැවටිලාද කියලා. දැන් ඕගොල්ලන්ට හරි මට හරි දුන්නොත් අසුචි ටිකක් අනන්න කියලා මලපා ටිකක් අනන්න කියලා මේ ස්වාමීන් වහන්සේ දැන්වත් බණ නවත්තන්න බැයිද අද අපිට කෑම කන්න බැරි කරන්න දාදන්නේ කියලා හිතන්න එපා. මේක හොඳට අහන්න පින්වත්නි කෑම කන්න බැරි වුණත් කමක් නැහැ. කෑම කෑවෙන එකට මොනවත් වෙන්නේ නැහැ. පින්වත්නි දැන් මේ බලන්න අසුචි ටිකක් අනන්න දුන්නොත් අනන්න පුළුවන් ද අපිට හිතාමතාම බෑ නේද? බෑ. අපහසුවක් නේද? පතක් යන මිනිස්සෙක් විදිහට අපහසුවක් තියෙනවා. හැබැයි දිනපතා පින්වත්නි අපි තම තමන්ගේ අසුචි අතින් ස්පර්ශ කරන්නේ නැද්ද ආසියාතික රටවල් වල අයි විදිහට අපි දිනපතාම දවසට කීප වාරයක් තමන්ගේම අසුචි ඕක හිතන්න වැසිකිලි පෝච්චියේ ඉන්න ගමන් වාඩි වෙලා ඕක හිතන්න පින්වත්නි වැසිකිලිකින් පිරිසුදු කරගන්න ගමන් බලන්න මම මේ මගේම අසුචි අත ගන්නවා මට ගානක්වත් නැහැ මොකද ඇහැට පේන්නේ නැතිඳා ඔය ටික මේ පේන තැනකින් එළියට ආවනම් කීයටවත් අතින් නල්ලන්නේ නෑ මේ පේන්නේ නැති තැනකින් එළියට එවිලා තියෙන්නේ ඒක නිසා තමයි මට මේ අවුලක් නැතුවම සුද්ධ කරගෙන මේ ලොකු වැඩක් කාර්යයක් වගේ අපි සාමාන්‍ය පහසුවක් ලැබුවා ඇත්ත පහසුවක් නේ මල පහින් කරගත්තාම කයට පහසුවක් නේ ඔය ලොකු ජයග්‍රාහී මානසිකත්වයකින් අපහසුතාවයක් දුරු කරගත්තා කියලා හිතාගෙන වැසිකිලින් එළියට එන්නේ පින්වත්නි මේ කතාව දන්නේ නැති හින්දා මේ කතාව දන්නවනම් 100ෙන් තමයි එන්නේ මොකක්ද නිබ්බඳු වූ අපවිත්‍ර කයක් නේද මම මේ නඩත්තු කර කර ඉන්නේ. ඒකෙන් කරන්නේ පින්වත්නි ජීවිතේ එපා කරන එක නෙමෙයි. සමහර මිනිස්සු ඔක වරදව තේරුම් ගන්නවා. ඒකෙන් කරන්නේ පින්වත්නි කය පදනම් කරගෙන අභ්‍යන්තර විඥාණයට එකතු වෙච්ච කෙලෙස් අනිත් දෙයට වඩා උපමාව සංසාරය ඇවිද්දෙව්වා. ඒ කියන්නේ බුදුවරු ඔය සතර සතිපට්ඨානේ කායानुපස්සනාව මුලටම දාලා තියෙනවා. කය පදනම් කරගෙන ඇති වෙන කෙලෙස් ප්‍රබලයි. තමන්ගේ කය සහ තමන් ඉස්සරහින් ඉන්න කෙනාගේ කය. ඒ නිසා බුදුරු මේ කතාව අපිට තේරුම් කරලා දෙන්න උත්සාහ කළා. එතකොට අපිට කය නිසා කැමැත්තක් උපදින එකයි කය නිසා අකමැත්තක් උපදින එකයි දෙපැත්තටම පහර වදින්නේ. එතකොට ඇලීමට ගැටීමට තමයි පහර වදින්නේ. එතකොට පින්වත්නි අපිට අර ලෝකයේ දේවල් වලට කාමච්ඡන්දයක් ඇති කරගන්න වෙනුවට ධර්මච්ඡන්දයක් තමයි උපදින්නේ. ඒක අපේ නිදහස් වීමට තමයි පාර කපන්නේ. ඉතින් ඔය දැන් චුට්ටක් ඉස්සර කරා ඇහැ ගැන. පේනවා නේද? ඇහැට පේන රූප ගැන ඊට පස්සේ සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. අසිහියෙන් ඉන්නද මම මේ ධර්මාසනේ ඉඳලා මේ මං ඉස්සරහා තියෙන මල් පොකුරක් ඇත්තට මේ මල් පොකුරක් කියලා මගේ හිතට ආවනේ දැන් පණිවිඩයක්. ඒ කොහොමද ආවේ පින්වත්නි? ඇහැට මේ රූපය සම්බන්ධ වෙලා නේද? ඇහැට මේ රූපය ගැටුනේ කොහොමද? චක්කු විඥානය නිසා නේද? එහෙනම් අර මනෝපරිසරණ මනසේ උදව්වකුත් තිබිලා නේද? නැත්තම් මල් තිබ්බතරකුත් නැහැ, තිබ්බතරකුත් නැහැ. මනසකුත් තිබ්බ නිසා මේ තුන් දෙනා එකතු වෙලා චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං කිව්වා. ආ රූපය යහයි ගැටිලා විඥානයත් එක්ක එකතු වෙලා නෝරේලියේ මල්ද කොහෙද? හරිම ලස්සනයි. අන්න මොකද වෙන්නේ? ඒවා පිළිමත් දැකලා සංඥාවෙන් අඳුර ගන්නවා මේ නෝරේලිය නේද? නෝරේලියේ මල් කියලා සංඥාවක් හදා. ඊට පස්සේ මොකද වෙන්නේ? වේදනාවක් එන මොනවද? සැප වේදනාවක් නියමයි කවුද දන්නේ මේක සැරසුනේ. පන්සලේ වැඩවලටත් යාම ගෙන්න ගන්න ඕනේ. සංජීව මහත්තයගෙන් අහලා මේ මල් පොකුර බණි වෙලා ආරයි යන්න ඕනේ. කියලා වගේ හැඟීමක් ආවොත් පින්වත්නි, ඒ මට දැනුණු සුඛසහගත වේදනාව තණ්හාව නේද?
එහෙනම් ඒක මට හානියක් නේද කරන්නේ? ඔන්න අපි අහුවෙච්ච විදිය පිළිගන්න. අපි හිතමු දැන් මේ හරි ප්‍රසන්නයි මේ ඉස්සරහා තියෙන මල් පොකුර මේ ධර්මයේ ගෞරවයක් විදියට ඉතින් ඒවා කරලා තියෙන්නේ. මේ ඔබ විසින් මේ ධර්මාසන හදලා බුද්ධාසන බොහොම ලස්සනට හදන්නේ පින්වත්නි. කෙලෙස් උපදවා ගන්න නෙමෙයිනි පින්වත්නි මේ ධර්මයේ වෙනුවෙන් අපේ උපහාරය පිරිනමන්නනේ. දැන් මම මෙහෙම හිතුවොත් අපි හිතමු මෙතන දැන් මේ ලස්සන මල් පොකුරක් නැහැ. මෙතන තියෙන්නේ පර වෙච්ච කැතම කැත මල් ටිකක් ගෙනත් තියලා කියලා. පර වෙච්ච මල් ටික අන්න. ඇහැට රූපේ විඥානය හරහා ගමන් කරලා සංඥාවක් හදාගත්ත පර වෙච්ච මල් ගොඩ. මම ඊට කලින් දැකලා තියෙනවා පර වෙච්ච මල් අපෝ ඒව තමයි තියෙන්නේ. මොකක්ද දුක වේදනාවක් ආව මොකද්ද? කැතම කැත කිසි වැඩක් නැහැ. මේ මහත්තයාට තිබ්බේ නැද්ද මේ කැත මල් ගේන්න තු ලස්සන මල් ගේන්න. කියලා ඔන්න දැන් මොකද්ද වෙන්නේ? සැප වේදනාවද දුක වේදනාවද? දුක වේදනාව. ඒතකොට දුක වේදනාවත් පින්වත්නි මොන පැත්තටද බර? ලස්සන මල් දැකලා නැද්ද මේගොල්ලෝ? කියලා මොකද්ද වෙන්නේ? අන්න පින්වත්නි මාමීට පෙර දුටු ලස්සන මලක් පිළිබඳ කැමැත්තක් නේද ආයෙත් උපදින්නේ. මේක තණ්හා පැත්තට නේද බර? එහෙනම් කෙලෙස් පැත්තට නේද බර? එහෙනම් මේ ගැටුණු සාගත මානසිකත්වයේ ඒ දුක්ඛ සාගත මානසිකත්වයත් පින්වත්නි ඔබම ඇදලා දාන්නේ සංසාරයට නේද? ඔන්න පේනව නේද මල් පොකුරි කතාව ඕකනම් දවස් 30 අපේ කතා කීයක් ගැන හිතන්න ඕනද? පින්වත්නි ඇහත් ඔහොමයි කනත් ඔහොමයි නහයත් ඔහොමයි දිවත් ඔහොමයි ශරීරයත් ඔහොමයි වෙලාව මදින්ද මම ওই පහම විස්තර කරන්න ඕනේ. ඔබට දැන් ගලප ගන්න පුළුවන්. එතකොට අනේ ස්වාමීනි 100ට පිළිසරණ මොකද්ද? කවුද අහන්නේ? උන්නාභ. ළමයි අහගෙන නේද ඉන්නේ කොහොර ළමයි ටික ආයි කියලාද? උන්නාභ තමයි අහන්නේ. ළමයි බැලුවා ආන්දරෝ කතාව කියන්නේ වෙනම කියනෝනේ කියලා. නෑ මම ආයෙ කතාව කියන්නේ. උන්නාභ කියලා මිනිස්සෙක් හිටියා බුදුරජාණන් වහන්සේට වැඳලා ඇහුවා සාමීනී වෙන්නෙන්නෝ විශේෂපතෙන් ඇති ඉන්ද්‍රියන් වලට පිහිට මොනවද? 100 තමයි. හිත තමයි පිළිසරණ. හිතට පිළිසරණ මොකද්ද? 100 තමයි පිළිසරණ. 100ට පිළිසරණ මොකද්ද කියලා දැන් අහනවා මිනිස්සයා. බුදුහාමුදුරු උත්තර දුන්නා 100ට පිළිසරණ තමයි විමුක්තිය. විමුක්තිය කියන්නේ මොකද්ද පින්වත්නි? නිදහස් වීම. අරහත්ත්වය. අරහත් මාර්ගය තමයි මෙතන විග්‍රහ කරන්නේ. අරහත් මාර්ගය. පින්වත්නි දැන් අරහත් මාර්ගය විමුක්තිය. එතකොට දැන් ඔන්න මේ දැන් අරහත් මාර්ග ඥානෙ ලබාගත්ත කෙනා අරහත් මාර්ගේ නතර වෙච්ච තැනක් අහලා නැහනේ. අරහත් මාර්ගයටපත් වෙච්ච කෙනා අරහත් මාර්ගේ නතර වෙච්ච තැනක් අහලා නැහැ. අනාගාමී වෙච්ච උත්තමයෝ ගැන අපි අහලා තියෙනවා. එතකොට එහෙනම් පින්වත්නි මේ නිදහස් වීමම තමයි. නිදහස්. කවුද නිදහස්? අපි නිදහස් නෑ. අපි නිදහස් නෑ. එහෙනම් කවුද නිදහස්? හරි පෙරද මැරිච්ච කලාකාරණිය නිදහස්ද? නෑ. එහෙනම් අද අපිට පෑගිරි මැරිච්ච සතු ටික නිදහස්ද? නෑ. එහෙනම් කවුද නිදහස්? පාසකම්මල කියනවා නේ ආඳුරනේ මම නම් වැඩ කරා ඇති දැන් ළමයි 5 දිනකට ගෙවල් පහකුත් ඇදුවා වාහන පහකුත් අරන් දුන්නා උගන්ලත් ඉවරයි 5 දිනාටම උපාධි පහකුත් අරන් දුන්නා දැන් මගේ වැඩ ඉවරයි මම මැරිලවත් යන්නේ නේ කියලා මට හිතුණා මේ මොඩ උපාසකම්ම කෙනෙක් කියලා. උන්දගේ වැඩ ඉවරයිද? නෑ උන්දගේ වැඩ එහෙම්මමයි. උන්ද හිතගෙන ඉන්නේ මනුස්ස ලෝකෙට ආවේ ළමයි ටිකක් හදලා ගෙවල් ටිකක් හදලා දීලා යන්න කියලා. ඒකටද මේ මනුස්ස ලෝකෙට ආවේ බුද්ධෝත්පාද කාලේ. හැබැයි ඒකත් කරන්න ඕනේ අතුරු වැඩක් විදිහට. මේක ප්‍රධාන වැඩේ කරන් ඉන්නේ ගොඩක් මිනිස්සු. ඒක කරන්න ඕනේ ඔබ යුතුයකමක් විදියට. උන්දගේ වැඩ එහෙම්මමයි තව සංසාරේ. උන්දට ඒක තේරෙන්නේ නැහැ. ඒක නෙමෙයි. පින්වත්නි වැඩ ඉවර කරලා යන්න. අවශ්‍ය පුජ්‍යලේකට බුදුරු ඉගෙනන වැඩ ඉවර කරන වැඩ පිළිවෙල දෙමළ වැඩ පිළිවෙල මම දැන් කියලා දුන්නා. මේකේ මොකද්ද? විමුක්තිය නිදහස්. ඒ කියන්නේ ආයේ මේ සංසාරයට එන්නේ නැහැ නිදහස්. එහෙනම් ඔබටයි මටයි දැම්ම නිදහස් කියලා කියාගන්න බෑ. අපි තාම සංසාරේ සැරිසරණයි විදිහට. ස්වාමීනි විමුක්තියට මොකක්ද පිළිසරණ කියලා? විමුක්තියට නිදහසට පිළිසරණ තමයි අරහත් මාර්ගයේ ඊළඟ ප්‍රතිඵලය මොකද්ද? අරහත් ඵලයේවත් නිවන. ස්වාමීනි නිවනට මොකද්ද පිළිසරණ? අන්න උන්නාබ ඔබ ප්‍රශ්න ඉක්ම යනවා නිවනට පිළිසරණක් නැහැ. එතනින් ඉවරයි. ඇත්තනේ. එහෙනම් බණත් මෙතනින් ඉවරයි කිව්වත් කමක් නැහැ නේද? දැන් වෙලාව 9:05යි 9:07ක් විතර. පින්වත්නි උන්නාම බ්‍රාහ්මණ සූත්‍රයන ඔය උඩින් පල්ලි කියලා දෙන්නේ. හොඳට මෙනෙහි කරන්න දැන් ගෙදර ගිහිල්ලා මම කියපුවා. අතාරින්න නම් එපා. පින්වත්නි
ඔබ මං කිව්වනේ මේ ලෝකේ සියලු ධනය ඔබේ නමින් ලියාගත්තත් ඔබ පරාජිතයි. මේ ලෝකේ කී කර්ම දරුවෝ ටික ඔබේ දරුවෝ වුණත් ඔබ පරාජිතයි. දැන් දෙපා ජයග්‍රහණය ලැබුවයි කියලා. මේ ලෝකේ ලොකුම තනතුර ඔබට හම්බුණත් ඔබ පරාජිතයි. දැන් දෙපා ජයග්‍රහණය ලැබුවයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දවසක් කඩිරලක් පෙන්නලා වදාරන්නේ මේ සක්විති රජවරු මෙතන ඉන්නවයි කියලා. එහෙනම් පින්වත්නි බලන්නකො. දැන් ඔය දැනුත් මේ එහෙම මේ කඩියෙක් කුඹියෙක් කියන පොඩ්ඩක් ඔය පරිසරේ වුණ තරම් අදරයක් ඇතිනේ බලන්නකො. මීට කලින් මේ ගම් වල හිටපු මිනිස්සු කොච්චරද නැද්ද? ජනාධිපතිවරු රජවරු කොච්චර ඔය තැන්වල නැද්ද? ඒක නිසා පින්වත්නි මේ සංසාර කතාව පිළිබඳව මෙබඳු දැක්මක් හදාගන්න. පින්වත්නි මේ බඳු දර්ශනයක් ඔබට දසනාපාතපා කියන විදිහට දර්ශනය ඍජු කිරීමෙන් අයින් වෙන කෙලෙස් අයින් කරගන්න උදව් වෙයි. ඒ සම්මා දිට්ඨිය පින්වත්නි ඔබ නිර්වාණය නැමැති සදාතනික සුවය කරා යනවා. ඒ සඳහා ඔබට මේ උතුම් දේශනාව මට මහත් ප්‍රයෝජන වේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. සිව්වරම් දේව මහරජ දරුවන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලා සක්‍ර දේවේන්ද්‍රයා සහිතව සියලු දෙවියෝ මෙපින් ගනිත්වා සතුටු වෙත්වා දුකින් මිදෙත්වා අමා නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා